හැම දිනාටම තෙරුවන් සරණයි. වවුරුකන්නල බුදුරජ මහ විහෙර දම්සතර රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබ මේ සජීවීව සම්බන්ධ වෙමින් සිටින්නේ අපරැක්ක සේපාලිකාරාම විහාරස්ථානයේහි මිහිඳු මහ පෙරහැරෙහි සජීවීකරණය සමගින් අද දවසේ සජීවීකරණය සඳහා මාත් සමග එකතු වෙනවා අසංක කොඩිකාර ඒ වගේම නර්තන පිළිබඳ විශේෂඥ දැනුම බෙදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වෙනවා වවුරුකන්නල විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙනෙහි නර්තන ආචාර්ය ඉනෝක සුරංජිත්. අපි මෙතෙන් සිට සජීවීකරණයට යොමු වෙන්නයි සූදානම. ඉතින් අසංක මහත්මයා පළවෙනි කොට අපි විශේෂයෙන්ම අද දවසේ සදාතුක කරඬුන් වහන්සේ තැන්පත් කිරීමෙන් අනතුරුව මේ පෙරහැර සඳහා නිල අවසරය නායක හමුදුරන්ගෙන් ලැබෙනවා. ඉතින් අද දවසේ මේ සදාතුක කරඬුන් වහන්සේ වැඩම කිරීමේ ගෞරවය පිළිබඳව ඒ ඇත්රාජා පිළිබඳව යමක් සඳහන් කළොත් අද මේ අසිරිමත් පොසොන් පෙරහැර මංගල්‍යයේ සදාතුක කරඬු වැඩම කරන මගුලතු වන්නේ ඓතිහාසික සෙන්කඩගල පුර ශ්‍රී දළදා මාලිගාවට අයත් ජනරාජා ඇතු තමයි අද මංගල ඇතු ලෙස මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ ගමන් කරන්නේ. අද සුවිශේෂී කාර්යයක් වන්නේ ජනරාජාට ප්‍රථම වතාවට ජනරාජාගේ පෙරහැර කාල සීමාවේ ප්‍රථම වතාවට අනාගත උරුමකරුවන් දෙපළක් දෑලේ ගමන් කරනවා. මිහිඳු රාජා සහ රෝහණ රාජා සහ මිහිඳු රාජා ප්‍රථම වතාවටයි ජනරාජාට දෑලේ ගමන් කරන්නේ. අද සුවිශේෂී මම දන්නේ අලියතුන්ට ආදරය කරන බොහෝ දෙනාගේ අද දැස් යොමු වෙලා තිබෙනවා අපරැක්ක පොසොන් පෙරහැර මංගල්‍යයට. ඕසංක අපි බලාපොරොත්තු වෙනවා මේ දර්ශනය සජීවීකරණය කරන්නට අපිත් එක්ක රැඳී ඉන්න ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා. මහනුවර සෙන්කඩගල පුරවැහි ඓතිහාසික දළදා මාලිගාවෙහි දෑල වැඩම කරනවා අපි දැකලා තියෙනවා. අපි වෙනත් පෙරහැරක එහෙම දකින්න අවස්ථා හරි අඩුයි. ඇත්තට මම මුල්වරට මහනුවර දළදා පෙරහැරට අමතරව වෙනත් පෙරහැරක ඒ අසිරිය දකින්නේ අපරැක්ක සේපාලිකාරාම විහාරස්ථානයේ මේ මිහිඳු පෙරහැරෙහි පමණයි. ඉතින් අසංක ඒ පිළිබඳවත් සඳහනක් කළොත් ඒ වගේම ජනරාජා පළමු වරට දකුණු පළාතෙහි වෙන පෙරහැරක දෙවිනුවර බල ප්‍රදේශයට පළවන සම්ප්‍රාප්තිය තිබෙන්නේ. අතරම අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා දෙනගම සාරානන්ද අපේ නායක හාමුදුරුවන්ගේ උපන්දිනය. අද උන්වහන්සේට ලැබෙන ඉතාමත්ම පින්බර උපන්දින තිලනේ තමයි මේ පොසොන් පෙරහැර මංගල්‍ය. ඉතින් මම හිතනවා අද සුබ මොහොතින් වෙද සංචාරය ආරම්භ කරමින් මේ අපරැක්ක ගම්වරේ මේ මනෝරම්‍ය සන්ධ්‍යාවේ ඉතාමත්ම අත්‍යලංකාරයෙන් මේ පෙරහැර වීදියේ පෙරහැර ගමන් කරනවා. අපි ලංකාවාසී ලෝකවාසී සුදනමත් මේ අපරැක්ක පොසොන් පෙරහැර මංගල්‍යයේ සජීවී දසුන් දකින්න අවස්ථාව තිබෙනවා. ඕසංක ඔබ සඳහන් කළා වගේ අපේ නායක හාමුදුරන්ගේ අද උපන්දිනය උන්වහන්සේට පිදෙන ගුරු පඬුරක් ලෙස තමයි අපේ පඬිත හාමුදුරන් වහන්සේ හවස අපිත් සමග පැවති සාකච්ඡාවේදී පැවසුවේ අපේ නායක හාමුදුරන් වහන්සේට පිදෙන ගුරු පඬුරක් ලෙස අද දවසේ පෙරහැර හඳුන්වන්න පුළුවන් කියලා. අපිත් එකතු වෙලා දම්සතර රූපවාහිනී නාලිකාවත් ඒ වගේම අපිත් එක්ක රැඳී සිටින ඔබ සියලු දෙනාත් එකතු වෙලා අපේ සාරානන්ද නායක හාමුදුරන් වහන්සේට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව උතුම් වූ ශාසනික සේවාව ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගමු. ඔව් ඇතරම මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ තේමාව අපරැක්ක අනන්‍යතාවයක් අනාගත පරපුරට සංස්කෘත උරුමයක්. ඒ තේමාව යටතේ තමයි මේ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ. මම හිතනවා නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අපේ සුමන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එවැගේම මේ පෙරහැර පිටුපස මහා පිරිසක් ඉන්නවා මහා ශක්තියක් වෙලා. ඉතින් මම හිතනවා ඒ සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වෙන මනෝරම්‍ය සන්ධ්‍යාවක් මම මුල්ලුත් කිව්වා. මේ පෙරහැර වේදියේ හරි අපූර්වට මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ මේ පෙරහැර වේදියේ සිටින දෙපස සිටින අය සිසින් දකින්නවා වගේම මේ සජීව විකාශය හාත් ඔබට මේ පෙරහැරේ අසිරිසිරි දකින්න අවස්ථාව තිබෙනවා. ඔව් අසංක කසප පුරණ හඬ ඈත ඇහෙන විට අපිට පෙරහැර එන බව කියවෙන තමයි අපි අතීතයේ ඉඳලම පුරුදු වෙලා හිටියේ. ඒ නිසා මේ කසයත් එක්ක බැඳුණු කතාවක් තිබෙනවා. ඊට පස්සෙන් අපි හිතනවා ගිනි බෝල කණ්ඩායමේ විදුලි එළිය රැගෙන ඉතින් රාත්‍රී පෙරහැරකට අවශ්‍ය කරන අලංකාරය ඒ වගේම උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායේ නර්තනාංග විශාල සංඛ්‍යාවක් සහ අලි ඇතුන් පිරිවරාගෙන එන මේ මහා පෙරහැර දකින්නට අපි ඔබට ආරාධනා කරනවා. එහි සජීවී දර්ශන සජීවීකරණය කරන අපරැක්ක පිවිසුම ආසන්නයේ සිට අපි මේ සජීවීකරණය කරන්නේ. ඓතිහාසික අපරැක්ක ගම පිළිබඳව යමක් නොකියුවොත් අසංක අඩුවා. පෙරහැර එන්නට මත් වෙන්නේ පිළිබඳවත් යමක් කියමු. අද බොහෝ දෙනා මගෙන් ඇහුවා ජනරාජාගේ මේ අපරැක්ක සම්ප්‍රාප්තිය වෙද්දී
බොහෝ දෙනා අහලා තියෙන ඉතිහාස කතාවක් තිබෙනවා. ගැමුණු කුමාරයාට යුද්ධ කරන්නට ඉගැන්නුවේ මේ ගම්වරයන් කියලා. එදා අප රැකුණු ගම තමයි අද අප රැක්ක බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් බොහෝ ඉතිහාසයක් තිබෙන මේ ගම්වරේ වර්තමාන අනන්‍යතාවයක් ලෙස මේ පොසොන් පෙරහැර මංගල්‍ය මම හිතනවා අනාගතයේ රටේ ලෝකයේ තුල බොහෝ මහා සංස්කෘතික මංගල්‍ය බවට පරිවර්තනය වෙයි. මම හිතනවා අද ඒ නිසා තමයි අද මේ අපරැක්ක ගම්වරයටම මහා අභිමානයක් බවට පත්ව තිබෙන්නේ මේ පොසොන් පෙරහැර මංගල්‍ය. විශේෂයෙන්ම සංක අපි දකිනවා දෙවුන්දර පෙරහැර තියෙනකොට දෙවුන්දර ප්‍රදේශවාසී සියලු දෙනා රටේ කොහේ හිටියත් ලෝකේ කොහේ හිටියත් දෙවුන්දරට එනවා. කතරගම මහ පෙරහැර තියෙනකොටත් එහෙමයි කතරගම ඇත්තෝ. ඉතින් මේක සෙංගඩගල පුරවරයට මංගල්‍යෙත් එහෙමයි. ඒත් එහෙමමයි. එතකොට සංක අපිට අපරැක්කටත් එහෙම අනන්‍යතාවයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ නිසා මොනතරම් දුර බැහැර හිටියත් අපරැක්කේ සියලු දෙනා අපරැක්කේ පෙරහැරට ගමේ පෙරහැරට ඇස් දෙකෙන් බලන්න එනවා. ඉතින් අද ඒක පොඩ්ඩක් පුළුල් වෙලා තියෙනවා සංක. අද අපරැක්කේ මේ මහා පෙරහැර මිහිඳු පෙරහැර ඇස් දෙකෙන් බලන්න නොපැමිණියත් ලෝකෙ කොහේ හිටියත් ඔබට සජීවීකරණය කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දම්සතර රූපවාහිනී නාලිකාවේ POTV අංක 126න් ඩයලොග් TV අංක 24න් දම්සතර නිල Facebook පිටුව සහ දම්සතර YouTube නාලිකාව වගේම අද මේ සජීවීකරණය කිරීමට දායක වෙන GCS TV Facebook පිටුව සහ YouTube නාලිකාව ඔස්සේ අපි පෙරහැරේ සජීවී දර්ශන වලට එකතු වෙන්නට මත් වෙන්න සංක ඔබට යමක් කියන්න තිබෙන බව පේනවා. එසේනම් අපි සුරතට ආරාධනා කරමු මේ පෙරහැර වීදියේ මේ අත්‍යලංකාරයෙන් එන පෙරහැරේ අසිරිසිරි දකින්න ලංකාවාසී ලෝකවාසී ඔබ සූදානම්ම අපි ආරාධනා කරනවා ගතින් අපරැක්කේ නොසිටියට හිතින් මේ සජීවී අත්දැකීමත් එක්ක එකතු වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙම ආරාධනා කරමින් අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා පෙරහැරක් කියන්නෙම වීදි දිගේ දිගෑරෙන මහා දිග වේදිකාවක්. ඒක ඇතුලේ තියෙනවා විවිධත්වයන් ඒ වගේම අනන්‍යතාවයන්. අපේකම වගේම අපි විසින් මෑතකදී පෙරහැරට එකතු කරන ලද නව්‍යකරණ නර්තනාංගත් පෙරහැරක අන්තර්ගතයි. හැබැයි මේ බොදු පෙරහැරක්. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනම මේ මහ පෙරහැරේ වැඩම කරනවා. සාදු නදින් සාදු සිතින් නිතුව නරඹනවා වගේම ඔබේ චිත්ත ප්‍රීතිය සඳහා නර්තනාංග පිළිබඳව විශේෂ දැනුමක් ගොනු කරගන්නත් නර්තනය හදාරන දරුවන්ට පාඩමක් කොට මෙයා ඉගෙන ගන්නටත් ප්‍රායෝගික අවස්ථාවක් ලෙසයි අසංක හඳුන්වන්න පුළුවන්. අපි ඉතින් අපේ කණ්ඩායමට ආරාධනා කරමු අපි දෙන්න කතා කර කර ඉන්නවට වඩා පෙරහැරේ සජීවීකරණය සමග එකතු වෙන්නට රූපරාම සමග එකතු වෙන්නට අවස්ථාව කරගන්නටයි කියලා නේද? අපි එසේනම් පෙරහැරේ සජීවී දසුන් වෙත යමු. පැරණි ඉතිහාසය අනුව අපට කියා දීපු පාඩමක් තිබෙනවා. උත්තම වූ ශ්‍රී සද්ධර්මයේ වැඩමගෙන සම්බුද්ධ ශාසනය අපට දායාද කිරීම සම්ප්‍රදායන්. ඒ නිසා අපි සූදානම් වෙමු අණ්ඩපෙර කරුගේ ශ්‍රී ලංකාද්වීපයේ වැඩම කරවා දාල උතුම් වූ පොසොන් පොහොය නිමිත්තෙන් මහින්දාගමන අනුස්මරණ පොසොන් මහා මිහිඳු පෙරහැර ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ පොසොන් මාස අවදීවක නම් තිත්තලත් කිවිදින හැවත් වාරික වර්ෂ 2000ක් වූ ජුනි මාස 12 වෙනි සිකුරාදා දින අපරභාග 7:16 දිනු සුබ මොහොතින් ආරම්භ වූ වගායි. අදින් වසර 2334 පෙර හේතුව සිදු වුණු ඒ ඓතිහාසික සිදුවීම අනුස්මරණය කරමින් අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම විහාරස්ථානයේ ගරුතර සංඝරත්නය හා දායක පින්වතුන්ගේ සංවිධානයෙන් සදාතුක් කරඬුව වැඩම කරවන හස්ති රාජා ඇතුළු අලියතුන් පෙරටුමා වැඩමවන පොසොන් මහා මිහිඳු පෙරහැර කඩවැද්දුව තුන් බෝධි මහා විහාරස්ථානයේ සිට අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම විහාරස්ථානයේ බලා දසවන වරටත් ගමන් ගානම් මේ මොහොතේ නැටුම් ගෑයුම් වැයුම් සහිත අනෙක් ප්‍රකාර විස්තෘත නරඹන්ට සාදුකාරයෙන් යුක්තව පෙළගැසෙන්න සදාත් ඔබට මෙන් ආරාධනා කරම්ම. ඒ අඬහැරය සවන වැකෙත්ම පෙරහැරෙහි ප්‍රෞಢත්වයේ ඉතිහාසය මෙන්ම අන්තර්ගතය පිළිබඳව කියවුණු අනබෙර කරුගේ හඬටයි ඔබ අප සවන් දුන්නේ. ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා පිරිත්පැන් රථය මේ මහ පෙරහැරට එකතු කරන්නේ පිරිතෙහි අනුහස පිළිබඳව ඔබත් මමත් අසා තිබෙනවා. පිරිත පිළිබඳව අපි අහලා තියෙන්නේ අපේ මතකයක රැඳුණු තැනක් තමයි විශාලා මහනුවර තුන්බිය දුරු කරන්න පිරිත් සත්‍යයනෙන් පුළුවන්කමක් ලැබුණා කියලා. ඒ පිරිතෙහි අනුහස
අද දවසේ පෙරහැර නරඹන ඔබටත් මේ ගම්වරයටත් ඒ වගේම සකල ලෝවාසී බෞද්ධ ජනතාව වෙතටත් විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ වාසය කරන ඔබ සැමට අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයේහි පොසොන් මහා මිහිඳු පෙරහැරෙහි පිරිතේ අනුහස දෙපස සිටින ඔබටත් ගමටත් රටටත් සෙත්පතා මහත් බැතියෙන් යුතුව පිළිගන්නන අවස්ථාවක් විදිහටයි අපට මෙය හඳුන්වන්නට පිළිවන් කමක් තිබෙන්නේ. පෙරහැර නරඹන ඔබට පුළුවන් කමක් තිබෙනවා ඒ ඔබට තිබෙන බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන ඒ වගේම ඒ අනුහස වඩවන පිරිත් පැන් රතයෙහි ඒ පිරිතෙහි ආශිර්වාදය ලබා ගනිමින් පෙරහැර නරඹන්නට ආරාධනා කරනවා. අද දවසේ අපිට විශේෂයෙන්ම සිහිපත් කරන්නට උවමනයි මෙම පෙරහැරේ සජීවීකරණය සඳහා අපිත් එක්ක එකතු වෙනවා දම්සත රූපවාහිනී නාලිකාව සමගින් නර්තන විෂයෙහි විශේෂඥ දැනුම ඇති වරුකන්ල විද්‍යාතුංග විද්‍යායතන පිරිවෙනේ නර්තන ආචාර්ය ඉනක සුරංජිත් මහතා අපි ඔබ ආයුබෝවන් කියා පිළිගනු ලබනවා. ආයුබෝවන් උල්. ඒ වගේම අද දවසේ අපිට අසංක කොඩිකාර මැතිතුමන් අපි බොහොම ගෞරවයෙන් යුතුව අසංක ඔබත් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. පිරිත් පැන් රථයෙන් අනතුරුව අසංක අපට දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා පොලිස් නියාමන රථය. පොලිස් නියාමන රථයක් පෙරහරකට එකතු කිරීමෙහි අරමුණම වෙන්නේ අසංක රාජ්‍ය අනුග්‍රහය නිල වශයෙන් මේ පෙරහැරට ලැබෙන බව. ඉතින් මේ රාජ්‍ය අනුග්‍රහය අපරැක්ක ශ්‍රී සේපාලිකාරාම සෝමානන්ද පිරිවෙනට නොඅඩුව ලැබෙන බව සඳහන් කරන අතරේදී ඒ රාජ්‍ය අනුග්‍රහය යටතේ රාජ්‍ය ආයතන මොනවද කියලා පොඩ්ඩක් අසංක මතක් කළොත් මේ පොසොන් පෙරහැර මංගල්‍යය සාර්ථක කරගන්නට ශ්‍රී ලංකා පොලිසිය නිලදරුවන්ගෙන් ලැබෙන ඒ අද්විතීය සහාය මේ අවස්ථාවේ අපි කවුරුන්ට සිහිපත් කරනවා. ඒ වගේම දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු ඒ සමස්ත කාර්ය මණ්ඩලය අප්‍රමාණ මහ ශක්තියක් සවියක් වී තිබෙනවා මේ පෙරහැර මංගල්‍යය සාර්ථක කරගන්න. ඒ වගේම මේ අවට පාසල්, දහම් පාසල්, ඒ වගේම විදුලි බල මණ්ඩලය, ඒ වගේම රාජ්‍ය ආයතන බොහෝමයක්ම මේ පෙරහැර සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලය ඔව් අනිවාර්යෙන්ම ඒ සියලු දෙනාගේම ශක්තියෙන් සහයෙන් මේ අපරැක්කේ අපේ පෙරහැර කියන හැඟීමෙන් මේ පෙරහැර අත්‍යලංකාරින් සංවිධානය කරන්නට ඔවුන්ගේ සහයෝගය ලැබිලා තිබෙනවා. පෙරහැරක් කියන්නේ මාසංක මේ එක්කෙනෙකුට දෙන්නෙකුට ආයතනෙකුට දෙකකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පෙරහැරක් කියන්නේම සාමූහික උත්සාහයක මහාර්ග ප්‍රතිඵලයක්. ඒ මහාර්ග ප්‍රතිඵලය තමයි සජීවීකරණය වෙමින් තිබෙන්නේ. ඒ මහාර්ග ප්‍රතිඵලය විශේෂයෙන්ම අද දවසේ පවත්වන්නට යෙදෙන්නේ අපරැක්ක ප්‍රදේශවාසී ඔබට පමණක් ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් අපරැක්කට අනන්‍යතාවයක් ගොඩනැගීම සඳහා. ඉතින් අපි ඒ පිළිබඳව මතක් කළොත් අසංක මේ පෙරහැර මංගල්‍යය මම දැන් 10 වෙනි වතාවට මේ සංවිධානය වෙන්නේ. මේ පෙරහැර මංගල්‍යය අපේ සුමන හාමුදුරුව හැම වෙලාවෙම ප්‍රකාශනපත් කරන්නේ අපරැක්කට අනන්‍යතාවයක් අනාගත පරපරාවට මේ සංස්කෘතික උරුමයක් කියන. මම හිතනවා මේ sannivedanaye මේ දහයාදය මම හිතනවා සංස්කෘතික දහයාදයක් විදිහට මේ පෙරහැර මංගල්‍යය අපරැක්කේ පැවැත්වීමම මේ ගම්බරේ පැවැත්වීමම මම හිතනවා අපරැක්ක සමස්ත මේ ගම්වාසී සියලු දෙනාටම මහා අභිමානයක් සහ ආඩම්බරයක්. අපේ පෙරහැර කියලා ඔවුන්ට හඬනගා කියන්න පුළුවන් මහා අභිමානයක් ඔවුන්ට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම මේ පෙරහැර ඔබ සඳහන් කර ආකාරයට පෙළගැස්ම හැදෙනවා වගේම මේ පෙරහැර සාර්ථක කරන්න බොහෝ මිනිසුන් සති මාස දින ගණනාවක් වෙහෙස මහන්සි වුණා. ඒ වෙහෙස මහන්සියේ කූට ප්‍රාප්තිය තමයි මේ අපේ නිර්මාණයට දැන් කෙමෙන් කෙමෙන් ළඟා වෙන්නේ. පොලිස් නියාමන රථය මේ මහා පෙරහැරෙහි අපි අසලින් නික්මිලා යද්දී අපට තරමක් ඈතින් දැක ගන්න පුළුවන් වෙනවා පොසොන් මහා මිහිඳු පෙරහැර පිළිබඳව මහත් වූ අභිමානයෙන් යුතුව හඳුන්වන්නට පුළුවන්. පොසොන් පොහොය කියලා කියන්නෙම අසංක අපේ සුරංජිත් සර් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියපු සිංහල ජාතියට අනන්‍යතාවයක් සංස්කෘතියක් ආගමක් දහමක් ගොඩ නැගුණු අවස්ථාව ලෙස හඳුන්වන්න පුළුවන්. පොසොන් පොහොය පිළිබඳව බොහොම ගෞරවයෙන් යුතුව අපි සිහිපත් කරන්නේ එය සම්බුදු තෙමගුල සිහි කරන වෙසක් පොහොය හැරුණාම බෞද්ධයින් විසින් සමරනු ලබන
ප්‍රධානම පොහොය විදියට පොසොන් පොහොය හඳුන්වන්න පුළුවන්. ඉතින් පොසොන් පොහොයම තෝරා ගැනීම අර අපේ කුඩා බැදිගම සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ සඳහන් කළා අපිට හවස් කාලයේදී මේක සංස්කෘතික දායාදයක් පරම්පරාවට සංස්කෘතිය තිලින කිරීමක්. ඒ නිසා පරම්පරාවට සංස්කෘතිය පවරා දීමේ කාර්යවේදී පෙරහැරක් කියන්නේම අපිට ඒක එවැනි වේදිකාවක්. අපිට මේ පෙරහැරේ නර්තනාංගවල හැම අංගයකම පරම්පරා නියෝජනය දැක ගන්න පුළුවන්. කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වා හැම නර්තනාංගයකම පාවයාවට දැක ගන්න පුළුවන්. නිසා අසංක පෙරහැරක් කියන්නේම සංස්කෘතිය පවරා දීමක්. ඒ සංස්කෘතිය පවරා දීම ඇතුලේ අපිට ඉන්න අනතුරුව දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා කස කණ්ඩායම. දැන් සුරංජිත් ඔබ දෙසට හැරෙන්න වෙලාව. කස කණ්ඩායමක් පෙරහැරකට එකතු කිරීමේ අරමුණු බොහොමයි. ඒ අරමුණු අතර නර්තන ගුරුවරයෙක් විදියට කස කණ්ඩායමක හරය පෙරහැරට එකතු කිරීම සම්බන්ධව ඔබ දකින්න කුමක්ද? උපුල් මේ කසකරුවන් පෙරහැරට සම්බන්ධ වෙන්නේ පෙරහැරේ පෙර ගමන්කරුවන් විදිහට පෙරහැරේ දෙපස ඉන්න ජනතාව එතනින් අයින් කරලා ඒ පෙරහැර යන මාර්ගයට සකසා දීමක් වශයෙන් ඒ වගේම අතීතයේදී මේ කසය පාවිච්චි කරලා තියෙන sannivedana මාධ්‍යයක් විදිහට මොකද රජතුමාගේ කෙනෙක් ගමකට හරි පණිවිඩයක් යවන්න ඉස්සෙල්ලා රජතුමයා කෙනෙක් ඒ ගමට යනවා නම් මේ කසයක් පෙර ගමන් කරන විදිහට ගමන් කරලා තියෙනවා. ඒකෙන් කස පහර ගැසීම තුලින් sannivedana මාධ්‍යයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ පෙරහැරේදී අපිට ඈතින් එන පෙරහැර මේ කස හඬ ඇහිම තුලින් අපිට දැනෙනවා මේ දැන් පෙරහැර ළඟ එනවා කියලා. ඒ වගේම දෙපසේ ඉන්න අයත් පෙරහැරෙන් පාරට මුණලා ඉන්නම් ඒ දෙපසින් අයින් වෙලා පෙරහැරට ගමන් කිරීමට පුළුවන් විදියට මඟ සලසා දීමක් තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඔව් සුරංජිත්, ඊට අමතරව මේ පෙරහැරේ කස කණ්ඩායම දිහා දැක්කම ලොකු සතුටක් අපිට හිතට එනවා. ඒකට හේතුව තමයි අද මේ කස කණ්ඩායම පෙරහැරට එකතු කරන්නේ අපරැක්ක සේපාලිකාරාම සෝමානන්ද පිරිවෙන් විහාරස්ථානයට අයත් ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ දරුවන්. ඉතින් ගමේම දරුවන්ගේ හැකියාවන් ඇත්තටම එහෙම ගමේ සම්පත් ගමේ පෙරහැරට දායක කර ගැනීමම මේ පෙරහැරේ අරමුණ කරා කොයිතරම් අපේ කුඩා බැදිගම සුමන හාමුදුරන් වහන්සේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙසෙන අයුරු අපට සිහිපත් කරගන්න පුළුවන්. අසංක මහත්මයා, මේ ඉන්නේ පන්සලේ දහම් පාසලේ දරුවෝ. ඔබට මොකද හිතෙන්නේ? මම හිතනවා පෙරහැර බොහෝ කාලයක් අකණ්ඩව පවත්වාගෙන යන්න හොඳ පියවරක් තබලා තියෙනවා. මේ ගමේ දරුවෝ, දහම් පාසලේ දරුවෝ අපේ පෙරහැර කියලා මේ පෙරහැරට සම්බන්ධ කර ගැනීමම තුළ ඔවුන්ට හැඟීමක් එනවා මේ අපේකම කියලා. ඉතින් මම හිතනවා මේ දරුවෝ මම හිතන්නේ හොඳ කස කණ්ඩායමක් අපේ අපරැක්ක මේ ගම්වරයට තිබීම, ඒ වගේම දහම් පාසලේ දරුවෝ නියෝජනය වීම. ඉතින් මම හිතනවා පෙරහැරක් කිව්වට පස්සේ වර්ෂාවේ පෙරමන් සලකුණු වලට කස හඬ කියලා කියන්නේ අකුණු හඬ. දැන් අපේ සුරංජිත් මහත්තයා කිව්වා වගේ මේ පෙරහැරේ තියෙනවා කියවීමක්. ඒ කියවීම තමයි පෙරහැර නරඹනවා විතරක් නෙවෙයි, පෙරහැර ගැන දකිමින්, පෙරහැර කියවමින්, පෙරහැර බලද්දී මම හිතනවා එහි තියෙන අපූර්වත්වය තව එක දෙයක් කියන්න ඕන. අපේ ශ්‍රී ලාංකීය ජන සංස්කෘතියෙන් පෙරහැර ගහට පොත්තයි, පොත්තට ගහයි වගේ බැඳුණු දෙයක් තියෙනවා. ඒක ඉවත් කරන්න මේකට බොහෝ කුමන්ත්‍රණ, බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. හැබැයි පෙරහැර කියලා කියන්නේ අපේ රටේ උරුමය, රටේ ලෝකෙට කියන්න තියෙන අපටම මහා උරුම වෙච්ච මහා සංස්කෘතියක්. ඔව්, අපිට අසංක එහෙම කියද්දී මට මතක් වෙනවා මේ කසෙත් එක්ක බැඳුණු හඬ අහසේ ගිගුරුම් දෙන හඬ දනවනවා. එතකොට මේ අපේ ශාස්ත්‍රීයත්වයේ පිළිබඳ ඉඟියක් මේ කස කණ්ඩායම කියනවා. සුරංජිත් ඔබ කිව්වා වගේම පෙරහැරේ මග ඉඩහසර ගන්නවා. කසේ හඬ අහලා යමු. කොහොමද සද්දනේ? පොඩි වුණාට කසේ සද්දයි. සුරජිත් මහත්තයා මොකද හිතෙන්නේ මේ પરම්පරාව දැක්කම? ඇත්තටම මේ પરම්පරාව දිහා බැලුවම අපිට පෙරහැර සංස්කෘතිය ගැන ඉදිරියක් තියන්න පුළුවන්. මොකද මේ කසකරුවන් ඇත්තටම පෙරහැරකට හොයාගන්න ගියාම බොහොම අපහසුයි. මේ පුංචි දරුවන් විසින් ඇත්තටම මේ අවස්ථාව ඉදිරිපත් කරන
මේ කස ගැහිම පෙරහැර ඉදිරි අනාගතය ගැන සුබ ලකුණක් තියන්න පුළුවන් කියලා මම හිතනවා. මං කියන්නේ මේ අපරැක්කට අනන්‍යතාවයක් නේ. ඒකේ පළවෙනි අංගයේම අපේ හාමුදුරුවෝ සාක්ෂාත් කරලා තියෙනවා සංකමල්ලි සුරංජිත්. අපරැක්කට අනන්‍යතාවයක්. අපේ දරුවෝ තමයි බලන් ඉන්න ඔබට අපි ආරාධනා කරනවා සජීවීව මේ මොහොතේ මේ ස්ථානයේ හොඳ අත්පොලසන් ආදයක් දරුවන්ට එකතු කරන්න. ඒ දරුවන්ගේ ශිල්පීය දක්ෂතා වැඩි දියුණු වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් ඉන් අනතුරුව අපිට කස කණ්ඩායමෙන් අනතුරුව දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඈතින් දිස්සෙනවා අසංක මහත් වූ ගෞරවයෙන් යුතුව මහත් වූ භක්තියෙන් යුතුව ජාතියට ගෞරවයත් ආගමට තියෙන බැඳියාවත් සමග සිංහල කොඩිය බෞද්ධ දජය අපේ කම දනවන අයුරින් රැගෙන එනවා. මේ දජය කස හඬට ඉඩ දුන්නේ අසංක මේ අවසන් කසකරුව තුන්දෙනා අපි ළඟ හිටියේ. ඉතින් ඒ හඬට ඉඩ නොදුන්නොත් ඔවුන්ට කරන අසාධාරණයක්. අපි කතා කරමු බෞද්ධ දජය සහ අපේ සිංහල කොඩිය. මහත් වූ අභිමාණයෙන් මේ අරගෙන එන්නේ උපාසිකාවන්. ඔවුන් දුර කිලෝමීටර් 3ක් විතර පෙරහැර ගමන් මඟ. දුර කතර ගෙවාගෙන ආවත් ටිකක් මහන්සිය දැනෙන්නේ නැහැ. මොකද අපේ කම, ගමේ කම, තමන්ගේ කම, අපේ පන්සල ඒ හැඟීම. මෙරට සෑම පෙරහැර මංගල්‍යයකම පෙරහැරේ පෙරමුණේ ගමන් කරනවා ජාතික කොඩිය, බෞද්ධ කොඩිය, තවත් පෙරහැරවල අනන්ත වෙත පළාත් කොඩි, කෝරළ කොඩි ගමන් කරනවා. හැබැයි අපි අද දකින්නේ අපරැක පෙරහැර මංගල්‍යයේ මේ ජාතික කොඩි කණ්ඩායම ගමන් කරනවා. ඊට පස්සේ අපි දකිනවා බෞද්ධ කොඩි කණ්ඩායම. මේ උපාසිකාවන් අද හවස ඊ타මත්ම අනෝරා වැසි ඇද වැටුණා මේ අපරැක්කට. හැබැයි කිසි සංකාවක් තියාගන්න නැතුව මේ අපේ පෙරහැරට අපි කොහොම හරි දායක වෙන්න ඕන කියන බලාපොරොත්තුවෙන් අපේක්ෂාවෙන් ඔවුන් කුඩත් අරන් ඇවිල්ලා හිටියේ. කුඩේ එකාතක කොඩිය. හැබැයි ඔවුන් විශ්වාසය කොච්චරද කියලා කියන්නේ පෙරහැර ආරම්භ කරන වෙලාවේ කුඩේ පැත්තකින් තියෙනවා. කොඩිය අරගෙන දෑතින් අරගෙන මේ එන්නේ අපරැක්කේ අපේ පෙරහැර මංගල්‍යයට, පොසොන් පෙරහැර මංගල්‍යයට අපි වැස්සේ හරි අපි අපේ යුතුයකම අපි ඉටු කරනවා කියන ඒ එඩිතර තීරණය අරගෙන අපි ඒ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තුති අපි මේ අවස්ථාවේ පුද කරනවා. පොසොන් සඳේ සඳ කිරණ වේලාසනින්ම වැටුනේ අපරැක්කට. පොසොන් මාසේ පටන් ගන්නෙදිම අපේ නායක හාමුදුරුවන්ගේ උපන්දිනයේට උන්වහන්සේට පිදෙන ගුරු පඬුරක් හැටියට තමයි විහාරස්ථානයේ වැඩ වාසය කරන හාමුදුරන් වහන්සේලා මේ මහත් භක්තියෙන් අද දිනේට සංවිධානය කරේ. අපේ උපාසිකාවන් ඒ අයුරින් සිංහ දචය රැගෙන නික්මෙද්දී අපට දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. ශ්‍රී සම්බුද්ධ දේහයෙන් නික්මුණු ෂඩ්වර්ණයන්ගෙන් සමන්විත වුණු ඒ බෞද්ධ දචය මහත් වූ ගෞරවයෙන් යුතුව අපේ බෞද්ධ කොඩියයි මේ අපේ උපාසක උපාසිකාවන් අතින් පෙරහැරෙහි බෞද්ධ පෙරහැරක් බව අඟවමින් රැගෙන යනු ලබන්නේ. දුර බැහැර ගෙවාගෙන නේ Tamanගේ වයසට මහන්සියට නොගැලපෙන්න හැබැයි භක්තිය ගෞරවය නොඅඩුව මේ පෙරහැරට එකතු වුණු ඒ අම්මල සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. ඒ අතරේදී සුරංජිත් ඔබේ පැත්තට හැරෙන්න වෙලාව. අපට දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා වීදිය දිගේ දිග හැරෙන තොරණක් බඳු ගිනිබෝල කණ්ඩායම. මේ ගිනිබෝල කණ්ඩායම මේ මහ පෙරහැරට එකතු කරනු ලබන්නේ කොටපොළ රාවණා ගිනි කෙලි කලායතනයේ විසින්. ඒ සඳහා අනුග්‍රහකත්වය ලබා දී තිබෙනවා දිල්ෂාන් ට්‍රාන්ස්පෝර්ට් අධිපති දිල්ෂාන් මහත්මයා. අපි දිල්ෂාන් මහත්මයාට සෙත්සුව ප්‍රාර්ථනා කරන ගමන් අපි නරඹමු, අහමු, විස්තර දකිමු, කියමු. සුරජිත් මහත්මයා ඔබට අවස්ථාව. උපුල් අසංක මීඩිසල සඳහන් කරා මේ අපේ ශාස්ත්‍රීයත්වය පිළිබඳ. ඇත්තටම මේ පෙරහැරක අසිරිය කියන්නේ ගමක ශාස්ත්‍රීයත්වයක් නිර්මාණය වීමක්. මුලින්ම සඳහන් කරා කස වලින් විදුලි අකුණු හඬ වගේම දැන් අපිට ඈත පේනවා මේ ගිනි බෝල කරුවන්. ගිනි බෝල කරුවන් වලේ සඳහන් වෙන්නේ විදුලි අකුණු සැර වගේ තමයි අපි පෙරහැරට සඳහන් කරලා තියෙන්නේ. නමුත් මේකට අපේ ගිනි බෝල සම්බන්ධ වීම අතීතයේදී පෙරහැර සඳහා ආලෝකය ලබා දීමක් විදිහට සංකේතවත් කරලා දෙනවා. මොකද එදා අතීතයේදී විදුලි ආලෝකය තිබුණේ නැහැ මේ ගම්වලට. තිබුණේ පන්දම් එළිය තමයි
පෙරහැරට යොදාගත්තේ. ඒ වගේම මේ ගිනි කියන අපි අදහන දෙවියන් ඉන්නවා. අග්නි දෙවියෝ. අග්නි දෙවියෝ. ඒ කියන්නේ කතරගම දෙවියන්තුරුන් අග්නි පුත්‍ර කියනවා. ඒතර අග්නි දෙවියන්ගේ සම්බන්ධයත් එක්කම අපේ ಭಾರತයේ ගිනි දෙවියන් අධෙහිමක් කරනවා. අන්නේ හා සම්බන්ධ තමයි මේ අපේ පෙරහැර කලාවටත් මේ ගිනි බෝල කරුවන් සම්බන්ධලා තියෙන්නේ. මෙන්න මෙහෙම කියනවා කතරගමදී සතර පුර පවර පටුනට දෙවි වැඩලා ඊතර නොවන ලෙස ගිනි ජල් මවාලා සතර වරම් දෙවියෝ දිවසින් දැකලා කතරගමින් ගිනි පන්දම් මවාලා. ඒ කියන්නේ දැන් අපිට දකින්න තියෙනවා මේ ගිනි බෝල ඒ වගේම අර ලණුවක සකසාගත්ත ඒ ගිනි පන්දම් ඒ වගේ දෙපැත්තට කරගීම තුලින් කවාකාරව විවිධ රටාම වෙනු. ඒ වගේම තමයි උපුල් මේ විවිධ ගිනි බෝල වලින් රවුම් හදලා ඒ හැම ගිනි බෝලයක්ම කවාකාරව කරකැවීම තුලින් විවිධ රටාම වවනු. මේ ශිල්පීන්ගේ දක්ෂතාවය යන මේ පොඩි දරුවන් මේ ගින්දරට ඇත්තටම මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ. දැන් මේ අපිට පේනවා මේ ගින්දර මැද ඉඳගෙන කොහොම දක්ෂතාව නිරූපණය කරනවද කියලා. ඒ වගේම තමයි ගිනි බෝල කරුවන් පිටිපසින් අපිට පේනවා විවිධ රටාවන් මවමින් තොරණක් ආකාරයට ඒ ගිනි පන්දම් කැරකිරීමක් ඉෂ්ට සිද්ධ වෙනවා කියලා. ඇත්තටම මේ විශේෂයෙන්ම සුරංජිත් ඔබ සඳහන් කළා වගේම ගින්දර පිළිබඳව ඉතිහාසය අසංක හෝමෝ ඉරෙක්ටස් මානවයා දක්වා දිව යනවා. ඔබ මේ පෙරහැරෙන් ඇහැ ඉවතට ගන්නේ නැතුව බලාගෙන ඉන්නේ අර පරම්පරා නියෝජනේ හොඳට තියෙන තවත් අංගයක් නර්තනාංගයක් විතර අපිට දැක ගන්න පුළුවන් වෙන. සුරංජිත් ඔබ කිව්වා වගේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැති වුණාට මේ පොඩි උන් ටික අපේ හොඳටම ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් බලන්න සුරංජිත් ඒ විවිධ රටාමවමින් ඔවුන්ගේ හැකියාවන් Tamanගේ වැඩිහිටියන්ගේ හැකියාවන් වලට නොදෙවෙනිව ඉදිරිපත් කරන ඒ කුඩා දරුවන්ටත් අපේ ගිනි බෝල කණ්ඩායමටත් හොඳ අත්පොළ සන්නාදයක් එකතු කරන හැටියට අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ නර්තන ශිල්පීන් මේ කරන්නේ පූජාවක් විදියට. මේ පෙරහැරට පූජාවක්. ඇත්තම පුල් මේ අපි සඳහන් කරන්න ඕන මේ පොඩි දරුවන් උනත් මේක මනා පුහුණුවකින් තමයි මේ ගිනි බෝල කැරකීම සිද්ධ කරන්නේ. මේව මං කියනවා මේ දරුවන්ට අත්හදා බලන්න යන්න එපා. මොකද මේ ගුරුහරුකම් මැද තමයි මේ ගිනි බෝල කරුවන් මේ දක්ෂතා නිරූපණය කරන්නේ අපි ඉදිරියේ. අසංක ඒ ලස්සන බැලුව ඇති ඔබේ හඬත් අවදි කරා නම් මේ අපේ වැඩේට පොඩි පහසුවක් තියෙනවා. S2 ඉවතට ගන්නට බෑ පෙරහැර වේදියේ ඉන්න සියලු දෙනාගේම දැස් යොමු වෙලා තියෙන්නේ මේ ගිනි බෝල ශිල්පීන්ගේ නෙක රටා මවන අපූර්වත්වය. අපේ සුරංජිත් මහත්තයා කිව්වා වගේ ගින්දර සුළුයි කොට සලකන්න බෑ. අර නයා කුඩා පැටියා කියලා නොසලකා හරින්න එපා වගේ ගින්දරත් එක තමයි මේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඇත්තටම අකුණු හඬ අපිට කසෙන් එද්දී මේ එන්නේ අකුණු එලි විදුලි සැර. ඉතින් විදුලි සැර මේ තමයි පෙරහැරක විකාශනය වැස්සක් පෙරමං සලකුණු අතීතයේ කුෂිකර්මාන්තයත් එක්ක බැඳුණු සංස්කෘතියක් අපිට තිබුණේ. ඉතින් දැන් අකුණු හඬෙන් පස්සේ විදුලි එලි තමයි මේ මැවෙන්නේ. අසංක ඇත්තටම මේ ශබ්දයේ වේගයට වඩා ආලෝකයේ වේගය බොහෝ වැඩි. ඒ නිසා අපි මේ අකුණු ගසද්දී ඇතිවන විදුලි එළිය දැකලා කන් දෙකේ ඇඟිලි ගහ ගන්නව පොඩි දරුවෝ අකුණු සද්දයට බයයි. හැබැයි එතකොට අකුණ පත්තු වෙලා ඉවරයි. අද අපේ පෙරහැරේ කස හඬ ශබ්දයේ ඉස්සරහින් ගිහිල්ලා ගිනි බෝල කරුවන් පිටිපැත්තෙන් ආලෝකය නිකුත් කරනවා. ඉතින් අපි පෙරහැරක අර රාත්‍රී පෙරහැරකට අවශ්‍ය ආලෝකය, ශාස්ත්‍රීයත්වය, දක්ෂතාවය, ශිල්පීය කුසලතා ඒ සියල්ල කැටි කරගත් අපූර්ව ගිනි බෝල කණ්ඩායමක් විදියට හඳුන්වන්නට පුළුවන්. මම හිතනවා මේ ගිනි බෝල කණ්ඩායමට පසුබිමින් හේවිසි කණ්ඩායම පෙරහැරක අනන්‍යතාවය අපේ පහත රට සම්ප්‍රදාය තමයි අපේ සුරංජිත් මහත්තයා සඳහන් කරයි. ඒ මුතු හේවිසි කණ්ඩායමක් ගමන් කරන්නේ. ඒ ගිනි බෝල කණ්ඩායමට මම දන්නේ අර ඉන්ධන ලැබෙනවා වගේ ජවය ලැබෙනවා හේවිසි කණ්ඩායමේ රිද්මයත් එක්ක. සුරංජිත් මේ ගිනි බෝල කණ්ඩායම නික්මිලා යද්දී අපිට අලංකාර මුතු හේවිසියක හඬ ඇහෙනවා. රන්න මාතාගේ කලායතනය තමයි මෙම ශිල්පීන් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ සඳහා අනුග්‍රහක දායකත්වයේ ඉන්ද්‍රාණී මහත්මිය
යක්දෙනිගේවත් පදිංචි ඉන්ද්‍රාණී පද්මශීලි මහත්මිය අපි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් හේවිසි අහන ගමන් සුරංජිත් අපි කෙටියෙන් ඔබේ හඬහමු. උපුල් අපේ නර්තන සම්ප්‍රදාය තියෙනවා උඩරට පහතරට සබරගම කියන සම්ප්‍රදායන් තුනක්. අන්නේ සම්ප්‍රදායන් තුනේදී මේ පහතරට අපේ ප්‍රදේශයට ආවේනික වූ නර්තන සම්ප්‍රදායක් තියෙනවා. අනේ ඒ පහතරට නර්තන සම්ප්‍රදායට අදාළ හේවිසි වාදනය තමයි මේ සිද්ධ වෙන්නේ. අපි මේක පහතරට හේවිසිය මුතු හේවිසි කියලා අපි හඳුන්වනවා. පහතර නර්තන සම්ප්‍රදායට ඒ හේවිසිට අදාළ පද සුරල් පද කොටස් වෙන වෙනම තේවාවන් පද වෙන වෙනම අඩංගු වෙනවා. මුතු හේවිසිය අපි අසලින් නික්මිලා යද්දී අපට දැක ගන්නට පුළුවන් කමක් ලැබෙනවා මිහිඳු මහා පෙරහැරක අත්‍යවශ්‍ය අංගයක් විදියට පෙරහැරේ ගමන් කරන මිහිඳු රථය. ඒ සඳහා අනුග්‍රහක දායකත්වය ඔස්ටින් මහතා විසින් පිරිනමද්දී ඒ ඔස්ටින් මහත්මයාට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම අසංක අපිට මිහිඳු පෙරහැර ගැන කතා කරනකොට මිහිඳු රථයක් නැතුවම බෑ. මිහිඳු රථය තුල මේ ඓතිහාසික අවස්ථාව දේවානම්පියතිස්ස රජතුමාණන්ට මිහිඳු හාමුදුරුවෝ මේ මිරිස වැටියේදී ධර්ම දේශනා කළපු ආකාරය පිළිබඳව අනුරුවක් රැගත් අවස්ථාවයි අපි මේ දකින්නේ. මම හිතනවා පොසොන් පෙරහැරක අනිවාර්ය අංගයක් තමයි මේ අපි දකින්නේ සජීවී දසුන් ඔස්සේ. ඉතින් මේ මිහිඳු රථය ගමන් කරනවා මිහිඳු මහරහතන් වහන්සේ සමග ලංකාවට පැමිණියේ පිරිස නිරූපණය කරමින් මේ අවස්ථාවේ ගමන් කර ඒ මිහිඳු රථය තමයි ගමන් කරන්න අපි දසුන් දකින්නේ. දැන් අපි ඉන් අනතුරු අපි දකින්නේ රූපරාමු අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා අසංක මාතාගේ කලායතනය රන්න ශිල්පීන් විසින් ඉදිරිපත් කරන මුතු හේවිසිය සමවන්න සුද්ධ මාත්‍රා නර්තනය දෙවනුවර ශාන්ති කලායතනය ඉදිරිපත් කරන්නේ. ඒ පිළිබඳව සුරංජිත් අපි පැවසිය යුතුමයි. සුද්ධ මාත්‍රය කිව්ව ගමන්ම මේ පදේ තියෙන සුද්ධ වූ පද කොටස් පහතරට නර්තන සම්ප්‍රදායේ හැම ශාන්ති කර්මික වගේ මේ සුද්ධ මාත්‍රයේ නර්තනය ඉදිරිපත් කරනවා. මේකේ සුවිශේෂ ලක්ෂණය වෙන්නේ මේ සුද්ධ වූ පද කොටස් තමයි මේ සුද්ධ මාත්‍රයේ අඩංගු වෙන්නේ. අපි කිව්වොත් රෙගත ගදිගත දහින්ත ගත් දෙගත ගදිගත ගුන්ද ගුදිගත ගුන්ද ගදි ගුන්ද දහින්ත ගත් දෙගත ගදිගත ගුම් රිංගති ගුන්ද දහින්ගත දෙගත ගදිගත ගුන්ද ගුදිගත ගුන්ද ගදි ගුන්ද දහින්ගත රෙගත ගදිගත ගුම්. ඔය මම කිව්වේ මාත්‍ර සම්ප්‍රදායේ සුද්ධ මාත්‍රේන පදයක්. මම මුලින් සඳහන් කරේ බෙන්තර සම්ප්‍රදායන පදයක්. මේක මාත්‍ර සම්ප්‍රදායෙත් බෙන්තර සම්ප්‍රදායෙත් රයිගම් සම්ප්‍රදාය හැම සම්ප්‍රදායන් තුනේදීම මේ සුද්ධ මාත්‍රේ නර්තන ඉදිරිපත් වෙනවා. සුද්ධ මාත්‍රා නර්තනය අපි අසලින් නික්මිලා යද්දී අසංක ඔබේ වාරය ඔබේ හඬ ඔබේ දැනුම රටට සමාජයට බෙදන්න තියෙන අවස්ථාව අසංක ඔබට බාරයි. අපි තවම දකින්නේ සජීවී රූපරාමු ඔස්සේ සුද්ධ මාත්‍රා. අපි දැන් දකිනවා මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ අලිපන්තියේ පළවන නියෝජනය හොරණ රෝහණ හස්තියා තමයි ගමන් කරන්නේ. මේ හස්තියාගේ විශේෂත්වය තමයි ගමේ නම අකුරු මාරු කරාට පස්සේ මේ අලියාගේ නම එනවා. හොරණ රෝහණ තමයි ගමන් කරන්නේ. මෙරට සුප්‍රසිද්ධ අලි පරපුරක කන්නංගර පරම්පරාවේ වර්තමාන ජේෂ්ඨ නියෝජන ලෙස තමයි ගමන් කරන්නේ. රයිගම් කෝරළේ අභිමානය තමයි ගමන් කරන්නේ මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ අලිපන්තියේ පළවන නියෝජනය ලෙස. ඉන් අනතුරුව අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා අපරැක්ක උඩපරැක්ක නැගෙනහිර ජිනදත්තාරාමයේ ශ්‍රී ජිනදත්ත දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන පෙරදිග තුර්රවාදක කණ්ඩායම ඒ සඳහා අනුග්‍රහක දායකත්වය අද දවසේ මේ සජීවීකරණය කරන GCS TV නාලිකාව මගින් සිදු කරන බව අපේ මාධ්‍ය කණ්ඩායමට
ගෞරවයක් ලෙස සිහිපත් කරන්න කැමතියි. මේ පංචතූර වාදනය පිළිබඳව ඔබේ අදහස් සුරංජිත්. උපුල් මේ පෙරදිග තුරවාද කණ්ඩායමේ අපේ නර්තන සම්ප්‍රදායේ තියෙනවා ආතත විතතාතත ඝන සුශීර කියලා පංචතූර නාදයක්. මේකේ මේ සමහර වාද්‍ය භණ්ඩ පෙරදිග කිව්වට බටහිර වාද්‍ය භණ්ඩ ඇතුළත් වෙනවා. ආතත කිව්වම අතින් පමණක්, විතත කිව්වම කඩිපුවලින් පමණක් වාදනය වෙන. ඒ වගේම විතතාතත කිව්වම කඩිපුව සහ අතින්. ඝන කියන්නේ අපි මෙතන තුරවාද කණ්ඩායම යනවා සිම්බල් එකක්. අන්නේ වාද්‍ය භණ්ඩ ඝන වාද්‍ය භණ්ඩ සුශීර කොම්බුව හක්ගෙඩිය වැනි වාද්‍ය භාණ්ඩ මිශ්‍රණය කිරීමක් තමයි මේ පෙරදිග තූර්යවාද කණ්ඩායමෙන් සිද්ධ වෙන්නේ. ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන් කමක් ලැබෙනවා අපරැක්ක තුන්බෝධි මහවිහාරයේහි කඩවැද්දුව තුන්බෝධි මහවිහාරයේහි ආයුරංග කලායතනයේ දරුවන් විසින් ඉදිරිපත් කරන තාලම් නර්තනය. සුරංජිත් තාලම් නර්තනය පිළිබඳව ඔබේ දැනුම අපට කියලා දෙන්න වෙලාව. අපේ නර්තන සම්ප්‍රදායන් තුල ගැමි නැටුම් කලාව කියලා තියෙනවා උපුල්. ඒ ගැමි නැටුම් කලාවේ මේ තාලම් කියන්නේ ජන නැටුම් කොටසක්. මේ දරුවන්ගේ අතේ තියෙන්නේ ඝන වාද්‍ය භාණ්ඩයක්. ඒ නිසා මේ ඝන වාද්‍ය භාණ්ඩය එකතු කිරීමෙන් තාලයක් නිකුත් වෙනවා, ශබ්දයක් නිකුත් වෙනවා. අන්න ඒ නිසා මේ ගැමි ජනතාව විසින් නිර්මාණය කරගත්තා වූ නැටුම් සරල නැටුම් විශේෂයක් තමයි මේ තාලම් නැටුම් කියන්නේ. ගැමි ජනතාව අතීතයේදී හොඳට වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු ජනතාවක්. ඉතින් පාළුව කාන්සිය මකා ගන්න උන්ට තාලම්පට සුහුරු භාණ්ඩයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නර්තනයටත් එකතු වෙලා අද පෙරහැරට ඇවිත් තිබෙන බව තමයි දැක ගන්න පුළුවන් තියෙන්නේ. ඒ වගේම මුපුල් මේ තාලම්පට අපේ සම්ප්‍රදායන් තුනේදීම වාද්‍ය භාණ්ඩයක්, ඒ තාලය තැබීමේ මූලික වාද්‍ය භාණ්ඩයක් විදිහට පාවිච්චි කරනවා. ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා උඩ අපරැක්ක ඉෂාරා කලායතනය විසින් ඉදිරිපත් කරන වඩිග පටුවන නර්තනය. ඒ සඳහා දායකත්වය ග්‍රාම සංවර්ධන සමිතියේ අපරැක්ක උතුර සමිතිය මගිනුයි සිද්ධ කරන්නේ. අපරැක්ක උතුර ග්‍රාම සංවර්ධන සමිතිය තමයි මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ. තෙහි සමාජික මහත්ම මහත්වීන්ට සෙත්සුව ප්‍රාර්ථනා කරන ගමන් වඩිග පටුන පිළිබඳව මේ දැනුම ඔබට අහන්නට අවස්ථාව. වඩිග පුර දේශන සක්දෙන බඹුණු ඇවිදින පෙර වඩිග පටුනෙන එදා නිරිඳුට යාග කරමින පහතරට නර්තන සම්ප්‍රදායේ ශාන්ති කර්ම අතුරින් ශූන්‍යයන් ශාන්ති කර්මේ එන ප්‍රධාන නර්තන අංගයක් තමයි උපුල් මේ වඩිග පටුන කියන්නේ. මේ වඩිග පටුන කියන්නේ අසංග මේ ඉන්දියාවේ බ්‍රාහ්මණයන් ලංකාවට පැමිණි අවස්ථාවක්. මේ ලංකාවට බ්‍රාහ්මණය එනකොට අපේ ශාන්ති කර්මයක් තුන මණික්පාල විසුණු වහන්සේට විනයක් වෙලා කරපු ශාන්ති කර්මයක්. මෙන්න මේ ශාන්ති කර්මයේදී බෙරහඬ ඇහිලා තමයි මේ බ්‍රාහ්මණය මේ පැත්තට ආවයි කියන්නේ. ඇවිල්ලා ඉවරලා මේ අපේ ශාන්ති කර්මයට උදව් කරලා මේ මණික්පාල විසුණු වහන්සේගේ ලෙඩ දුක සුව කරයි කියනවා. මේ විශේෂයෙන් තමයි උපුල් මේ වඩිග පටුනේ භාවිතා වන භාෂාව සංස්කෘත භාෂාව. ඒ වෙලාවේ අපේ ශාන්ති කර්මය පවත්වන අයට මේ භාෂාව තේරුන්නේ නැහැ. ඒ වෙලාවේ ඒ අපේ ශාන්ති කර්මයේ බෙරවාදක මහතුරුන් අතර සංවාද ඇති වෙනවා. ඒ සංවාදිතයට දැන් මේ බ්‍රාහ්මණය කොහෙද ඉඳලා මෙහාට ආවේ කියලා සංස්කෘත භාෂෙන් තමයි ඇහුවේ. ඉන් අනතුරුව අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා ගිරිදේවී නර්තනය. මම හිතන්නේ කවියකුත් අහන්න පුළුවන් වෙයි අපිට සුරංජිත් ඔබේ හඬින්. ගිරිදේවී නර්තනය නරඹන්න සහ ඒ පිළිබඳව දැනුම බෙදා ගන්නයි අවස්ථාව. සැරි සොඳට බැඳි වාරලස දිලන්නේ නිරියතියාලා සේලය ආදින්නේ රාණින් විගිරි මුතු හාරලෙල දෙවන්නේ ගිරි දේවි උපතයි මම කියන්නේ. උපුල් මේ ගිරි දේවි කියන්නේ අපේ පහතර නර්තන සම්ප්‍රදායේ කෝලම් අඩු ශාන්ති කර්මයේ එන කෝලම් නර්තන අංගයක්. ඇත්තට මේ ගිරිදේවි දැන් මේ විදිහට අපි දැක්කට ගිරිදේවි නැටුම මුහුණක් භාවිතා කරගෙන තමයි ඒ කෝලමඩු ශාන්ති කර්මයේ නර්තනය යෙදුනේ. පසු කාලයේදී අපේ
කේස් ප්‍රාන්තු ගුරු පියාණන් විසින් සභයට අවශ්‍ය පරිදි මේ ගිරිදේවි නැටුම නිර්මාණය කරලා අද වේදිකාවටත් මේ පෙරහැරවට අවස්ථාවටත් නර්තනයේ යෙදෙන්න අවස්ථාව සලසලා තියෙනවා. ගිරිදේවී නර්තනය අපි අසලින් නික්මිලා යද්දී අසංක අපිට මේ මහ පෙරහැරෙහි දෙවැනි හස්තිරාජයා දැක ගන්න පුළුවන්. මේ පොසොන් පෙරහැර මංගල්‍යයේ අද අලිපන්තියේ දෙවන නියෝජනය අලි පවුලක ආදරණීය හුරුතලෙක් තමයි ගමන් කරන්නේ. ආම්මාතොට කුරුළුයනේ අජිත් ගාල්ලගේ මහතාගේ බාරකාරීත්වයේ සිටින අලි පවුලේ ආදරණීය සුරතලා කියන්නේ බාලයා තමයි ගමන් කරන්නේ. දෙනුක සඳලි හිරුනි හේසර මේ අලි පවුරේ ඊ타මත්ම සොඳුරු හස්තයක් තමයි ගමන් කරන්නේ. උපුල් මහත්තයා මේ අලියගේ සුවිශේෂත්වයක් තියෙනවා. එක ඇහැක් දුඹුරු පාටයි, එක අහක් කළු පාටයි. ඔබ හස්තිපාලකයාත් එක්ක ඉන්න වෙලාවක ගිහලා බලන්න ඊ타මත්ම සුවිශේෂී හස්තයක් තමයි ලංකාවේ ඉන්න මේ හේසර ඊ타මත්ම බොහෝ දෙනාගේ ආදරේ දිනාගත්ත. හස්තිරාජයා කුරුළුයනට අයත් හස්තිරාජයා අපි අසලින් නික්මිලා යද්දී ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. රිද්දි බිසව් නර්තනය පරගහ ළඟ රාමා කලා රංගායතනය මගින් තමයි මේ නර්තනාංගය එකතු කරන්නේ. උපුල් මේ රිද්දි බිසව් කියන්නේ පහත් රට නර්තන සම්ප්‍රදායේ තියෙනවා කාන්තාවන් වෙනුවෙන් කරන එකම ශාන්ති කර්මය රට යකුම් ශාන්ති කර්මය. ඒ රට යකුම් ශාන්ති කර්මයේ කියවෙන්නේ රිද්දි බිසව් හත් කට්ටුවක් දරුවන් නොමැති පසුතැවීමෙන් ඉන්නකොට මේ දීපංකර බුදුරජාණන් වහන්සේට නොඉඳුල් කපු වියලා කපු නෙලලා නොඉඳුල් සලුවක් පූජා කරපු ඒ අනුහසින් ඒ රිද්දි බිසවුන්ට දරු සම්පත් ලැබුණයි කියනවා. අන්නේ රට යකුම් සම්ප්‍රදායන නර්තන අවස්ථාවක් තමයි මේ රිද්දි බිසව් සත් කට්ටුවගේ නර්තනය කියලා කියන්නේ. ගිරිදේවී නර්තනය අපි අසලින් නික්මිලා යද්දී ගැමි සංකලන නර්තනය අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ නර්තනය මේ මහ පෙරහැරට එකතු කරන්නේ පහලාපරැක්ක නාට්‍ය රංගායතනයේ දරුවන් විසින්. සුරංජිත් මේ අර අපේ ගෙදර දොරෙන් ඈත් වෙලා යන කුල්ල මේ කලය ඒ වගේ දේවල් එක්ක සංකලන නර්තනයක් දැක ගන්න පුළුවන්. උපුල් මම මුලින් සඳහන් කරා වගේ මේ ගැමි නැටුම් කියන්නේ ගැමි ජනතාව විසින් නිර්මාණය කරගන්නා වූ නර්තන විශේෂයක්. මෙහි අපිට දකින්න තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා උපුල්. මොකද්ද? මේ හැම දරුවෙක්ගේ අතේම භාණ්ඩයක් තියෙනවා. මේ භාණ්ඩයක් අතැතිව තමයි නර්තනයේ දෙන්නේ. ඒක ගැමි නැටුමක තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි මේ දරුවන් සරල ඇඳුම් ආයිත්තම් භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි සරල නර්තන වින්‍යාසයන් ඉදිරිපත් කරන්නේ. මේක තමයි මේ ගැමියන් එදා පුහුණු වීම කරලා මේ තමන්ගේ පෙරහැරට ඉදිරිපත් කරේ. දැන් මේ ගැමි නැටුනුයි ශාස්ත්‍රීය නැටුනුයි කොටසක් තියෙනවා.
ඒක ශාස්ත්‍රයට කියන්නේ මීට වැඩිය හාත්පසින් සංකීර්ණ වූ නර්තන විලාසයක්. මෙන්න මේක තමයි මේ ගැමි නැටුමේ විශේෂ ලක්ෂණය. යම් කිසි භාණ්ඩයක් අතැතිව නර්තනයේදීම සරල රංග වස්ත්‍රාභරණ ඒ වගේම කවි ගායනා ඉතා සරලව තමයි මේ නර්තනවල ඉදිරිපත් වෙන්නේ. ගැමි සංකලන නර්තනය අපි අස්සලින් නික්මිලා යද්දී අලංකාර බොහොම කලාතුරකින් පෙරහැරක දැකගන්න පුළුවන් වෙන හැකියාව සහ දක්ෂතාවයන් තමා විසින්ම ප්‍රගුණ කරගත් අපූර්ව නර්තනයකුයි අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ. සුරංජිත් අතකටගෙන රබන් පොඩිය ගසති දිසිරුවින් ගතසිත බඳ සොලවා සිලිනාද කරමින් සිතකටවත් නොගෙන නාටති විදුලිය විලසින් අහසට දම මින්නල්ලා රබන දැතින් උපුල් මේ අපේ රබන් නැටුමේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ නර්තනයේදී යෙදෙන්නේ කඩුවෙල ආර්යපාල ගුරුන්වහන්සේගේ නර්තන කණ්ඩායම ඔවුන්ගේ පුත්‍රරත්නය තමයි දැන් මේක නියෝජනය කරන්නේ. ඇත්තටම අපි වාසනාවන්තයි මොකද මේ නර්තන කණ්ඩායම දල්දා මාලිගාවේදීත් ඉතා දක්ෂතාව පෙන්නනම නර්තන කණ්ඩායමක්. අපේ රබන් ගත්තම තියෙනවා උපුල් අත් රබන්, විරිඳු රබන්, ඒ වගේම බංකු රබන්, මේ තැටි රබන් කියලා මේ රබන් විශේෂය. මේ රබන් වලින් දැන් මේ යොදාගන්නේ මැද විල්ලුවක් සහිත ඒ රබන් විශේෂයක් තමයි මේ කරකවන්න යොදාගන්නේ. මේ හැම ප්‍රබානක්ම සමබර කරලා තමයි තියෙන්නේ. ඒ සමබරතාවය තුළින් තමන්ගේ දක්ෂතාවය අනුව අහසට විසිකිරීම සහ කැරකැවීම ඉෂ්ට සිද්ධ වෙනවා. හොඳ අත්පොළ සන්නාදයක් එකතු කළ යුතු අවස්ථාවක් හැටියටයි මට හිතෙන්නේ. අසංක මල්ලි අපේ අර පොදු අපේ තේමා පාඨය පෙරහැරේ කියන්න හොඳ වෙලාවක් ඔබේ හඬින්. අපේ හාමුදුරන්ගේ බලාපොරොත්තුව අපරැක්කට රන්නතාවයක් අනාගත පරපුරට සංස්කෘති දායාදයක්. මම හිතනවා මේ කුඩා දරුවෝ දැස් දල්වගෙන ඉහළ අහස දිහා දකිනවා රබන් දකින්න වෙනද දකින්න තරු ඉර හඳ දැක්ක පුංචි දරුවෝ අද අහස දැක්කා. හරි අපූර්වට මේ ශිල්පීන් ඇතරම මම හිතනවා ඔබතුමා සඳහන් කර ආකාරයට දළදා පෙරහැර මංගල්‍යයේත් සම්බන්ධ වෙනවා. අපේ රටේ ඉන්න වටිනා අපේ සංස්කෘතියට පණ දෙන ආදරණීය චරිත අද අපරැක්ක පෙරහැර හැඩ කරද්දී ඇතරම අපිට ලොකු අභිමානයක් දැනෙනවා. ඒ අලංකාර දක්ෂතාවයෙන් හෙබි නර්තනය අපි අසලින් නික්මිලා යද්දී අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. විෂ්ණු දෙහි හාමුදුරුවන්ගේ අඩවියේ ඉන්න අපිට විෂ්ණු මල්ලස්සන නර්තනය දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. දෙවෙනුවර සෙව්මී කලායතනයයි මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ. සඳහා අනුග්‍රාහකත්වය ලබා දුන් හර්ෂ නාරාතොට මැතිතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. සුරංජිත් විෂ්ණු මල්ලස්නයි මේ. උපුල් දැන් පොදුවේ ගත්තම මල්ලස්න කියන්නේ දෙවියන් වෙනුවෙන් ඒ මල්යහන් වලට ආරාධනා කරන කවි විශේෂයක්. දැන් මේ අපිට ඉදිරියේ පෙන්නේ විසුදේවි හාමුදුරුවන් වෙනුවෙන් දේ මල්ලස්නට වඩින්න කියලා ආරාධනා කරන කියන කවි ගායනා කරමින් නර්තනයේ දෙන අවස්ථාවක්. ඇතරම මේ හැම ශාන්ති කර්මයකදීම පත්තිනි මල්ලස්න, විෂ්ණු මල්ලස්න, කතරගම දෙවියන් කතරගම මල්ලස්න ආදී නර්තන විශේෂයන් යොදා ගන්නවා. විෂ්ණු මල්ලස්ස නර්තනයෙන් පසුව අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා අවිස්සාවේල්ල සිරිමාන්න කලායතනය විසින් ඉදිරිපත් කරන තාලම් නර්තනය. සුරංජිත් මම මුලින් සඳහන් කරා තාලම් කියන්නේ අපේ ජන නැටුම් විශේෂයක් කියලා. ඒ වගේම තමයි ඒ තාලම් ඝන වාද්‍ය භාණ්ඩ දෙකක් එකට නිකුත් කිරීම තුලින් ගැටීම තුලින් ශබ්දය උපදවා ගන්නා විදිහක්. ඒ වගේම තමයි උපුල් මේ ගැමි නැටුම් වල තියෙන ගති ලක්ෂණ නිරූපණය කිරීමත් තමයි මේ විදහාපාන්නේ. මොකද මේ වාද්‍ය භාණ්ඩය මම මුලින් සඳහන් කරා පහතරට උඩරට සබරගමු හැම නර්තන සම්ප්‍රදායකම තාලය තැබීම සඳහා
මේ වාද්‍ය භාණ්ඩය යොදා ගන්නවා කිය. අගය වඩන මගේ තාලම් හරඹ බලන්නේ රඟේ නොදන ඇයි නුඹලා කීමට එන්නේ තගේ කිල්ල ලෙස බැරිවෙයි නුඹට බොලන්නේ මගේ දැතේ තාලම්පට හරඹ බලන්නේ. තාලම්පටේ හරඹ බලපු ඔබට අපි ඊළඟට ආරාධනා කරනවා සුරජිත් පහතරට හේවිසියයි අපි අසලට එන්නේ. හේවිසිය නාදය අහන්න ඉඩ දෙන එක තමයි මේ වෙලාවේ සුදුසුම. වටගෙදර හේවිසි කණ්ඩායම තමයි අද දවසේ මේ හේවිසි ඉදිරිපත් කරේ සඳහා අනුග්‍රහකත්වය උඩපරැක්ක සවිය මිතුරු හවුල බව සඳහන් කරන්නේ ඔවුන්ට පින් දෙමින්. ඉන් අනතුරු අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබෙනවා සවරන් නර්තනය මේ ඉදිරිපත් කරන්නේ වෛශාඛ දහම් පාසලේ ගල්බඩ සිට පැමිණි දරුවන්. මල්ගව සාලා කොණ්ඩය බැඳලා ඉනතද කරගත් පියයුරු නිමලා එනලම උතුලා සලුපාටකින් වාස මින් යසිනේ. උපුල් මේ අපේ ඉදිරියෙන් මැවෙන්නේ ගැමියන් විසින් නිර්මාණය කරගත්තා වූ ගැමි නැටුමක්. ඔබට පේනවා ඇති මේ උපුල් මේ දෙපැත් චාමර නැටුමක්. මේ යන්නේ චාමර නැටුමක්. මුලින් නාම්පුරයේ සවරන් කියලා නමුත් නර්තනයේ යෙදෙන්නේ චාමර නැටුමක්. මොකද මේ චාමර සලනාකාරය තමයි අපි දකින්නේ. චාමර සලනාකාරය තමයි මම මේක දැක්කේ. මොකද මේ චාමර යොදාගත්තේ රාජ සභාවල ප්‍රභූන් වෙනුවෙන් සලු සැලීමට වගේ පවන් සැලීමට තමයි මේ චාමර යොදාගත්තේ. මේකත් අපේ ගැමියන් විසින් නිර්මාණය කරගන්නා වූ ගැමි නැටුමක්. සමා වෙන්න ඕන මුලින් අපි නාම්පුරේ තිබුණේ සවරන් කියලා. මොකද මම ඒ ගීතයක් කවි ගායනාත් කරේ සවරන් නැටුමට අදාළ කවි ගායනය. චාමර සලමින් ඉද්දී අපිට ඈතින් දැක ගන්න පුළුවන් වෙනවා අසංක වෙස් නර්තන කණ්ඩායමක්. වෙස් නර්තන කණ්ඩායමක් පෙරහැරට එකතු වෙද්දී විශේෂයෙන්ම අපිට හඟවන දේ තමයි සුවිශේෂීම පෙරහැර අංගයක් මේ පෙරහැරෙහි ඊළඟ අංගයේ විදියට එකතු වෙන බව. ඒ නිසා වෙස් නර්තනය පිළිබඳව බොහොම කෙටියෙන් සුරංජිත් ඔබගෙන් අහලා මම ඉක්මනින් අසංකට යොමු වෙන්න උමනයි ඒ මහඟු වටින කියන අවස්ථාව සමගින්. නර්තනය හදාරන ආධුනික නර්තන ශිල්පියා සරඹ අභ්‍යාසයේ ඉඳලා ගොඩ සරම නටලා
මේ නර්තනය පුහුණු වෙලා ටිකෙන් ටික තමයි මේ වෙස් බැඳීමේ මංගල්‍යයට සූදානම් වන්නේ. ඉතින් මේ වෙස් මංගල්‍යයට කියන්නේ නැකත් වලින් පේ වෙලා ඉඳලා මේ සෑම මේ බාහිර දූර කර්තව්‍යයක්. මොකද නර්තනය ක්‍රමයෙන් පුහුණු වෙලා තමයි මේ වෙස් තැවීම සිද්ධ කරන්නේ. අපේ උඩරට නර්තන සම්ප්‍රදායේ මුදුන්මල් කඩ වෙන කොහොඹායක් අංකාරියේ ප්‍රධාන නර්තනාංගය තමයි මේ වෙස් නර්තනය කියන්නේ. ඇත්තටම වෙස් හිස තබාගත් වෙස් නර්තන ශිල්පියා අපි හඳුන්වන්නේ භික්ෂුවක් උපසම්පදා වෙන තත්ත්වයට පත්වීම තමයි මේ වෙස් හිසාබර තබා ගත්තා කියලා කියන්නේ. ඔව් ඇත්තටම සුරංජිත් වෙස් නර්තනයෙන් පසු අපට පයට පාවඩ මතින් මහත් වූ ගරුසරුව මේ මහ පෙරහැරට හැමදෙනාම සාදු නදින් යුතුව වන්දනාමාන කරන සදාතුක කරඬුන් වහන්සේ වැඩම කරන අවස්ථාව දැක ගන්නට පුළුවන්. මහනුවර සෙන්කඩගල පුරවරයෙහි ඓතිහාසික දළදා පෙරහැරට පසුව මාදුටු පළමු දෑලේ ගමන් කරන අවස්ථාව ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. අසංක ඔබට අවස්ථාව මේ ඓතිහාසික රෝහණ පුරවරයෙහි අපරැක්ක ගමේ සේපාලිකාරාම විහාරස්ථානයෙහි මහ පෙරහැරේ දොහොත් මුදුන් දී වන්දනාමාන කරන මොහොත. පොසොන් මහ පෙරහැරේ චාමර නර්තනයෙන් චාමර සලමින් එවැගේම උඩරට වෙස් නර්තනයෙන් මේ ඉඩහසර ලබා දෙන්නේ පොසොන් මහ පෙරහැරේ වන්දනීයම පූජනීයම අවස්ථාව. මේ පොසොන් මහ පෙරහැර මංගල්‍යයේ අද සහතුක ධාතු කරනු වැඩම කරන මංගල ඇතු බවට පත්වන්නේ සෙන්කඩගලපුල දළදා මාලිගාවේ ඇත්පන්තිය නියෝජනය කරන ජනරාජා ඇතු වර්ෂ 1978 වර්ෂය ශ්‍රී ලාංකීය අපට කිසි කලක අමතක නොවන වර්ෂයක්. ශ්‍රී ලංකාව ජනරාජ්‍යයක් බවට පත්වන්නේ 1978. 1978න් වර්ෂ 10ක් ගෙවුණු තැන 1988 තමයි මේ ජනරාජා ඇතු දළදා මාලිගාවට පූජා කරන්නේ. එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් තමයි පූජා කරන්නේ. ඉතින් මම හිතනවා ජනරාජාගේ නම අරිට්ට දළදා මාලිගාවට පූජා කිරීමෙන් අනතුරු තමයි ජනරාජාවට පත් වුනේ. අද සුවිශේෂී වන්නේ දෙවුන්දර බලපදේශයේ ප්‍රථම වතාවටයි ජනරාජාගේ මේ සම්ප්‍රාප්තිය අපි දකින්නේ මේ උඩරට නර්තන ශිල්පීන්ගේ එක මාලක්කම් එක අපු ඔවුන්ගේ ශිල්පීය දක්ෂකම් දක්වමින් මේ සහතුක කරඬුව වැඩම කරන මංගල ඇතුට මේ වන්දනීයත්වය පූජනීයත්වය ලබා දෙද්දී තවත් සුවිශේෂතාවක් වන්නේ මේ මංගල ඇතුට දෑලේ ගමන් කරන්නේ අනාගත උරුමකරුවන් දෙපළක්. ඒ දෙපළට අපි සුවිශේෂ වෙනවා මේ පොසොන් මහ පෙරහැර. එදා මීට වසරකට පෙර වසරේ අගනුවර අගරජුන්ට දෑලේ ගමන් කරෙත් මේ අනාගත උරුමකරුවන් දෙපළ අද ජනරාජා ඇතුට දෑලේ ගමන් කරන්නේ බිහින් රාජා සහ රෝහණ රාජා අනාගත උරුමකරුවන් දෙපළක්. දැන් අපි දකිනවා මේ පින්බර දසුන මම හිතන්නේ දළදා මාලිගාවේ ජනරාජා 2000 වර්ෂයේ විතරයි පෙරහැර කණු වඩමවන්නේ. ඉන් අනතුරුව රත්නපුර මහා සමන් දේවාලය සහ ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල කරඬු වැඩම කළා. අපි ප්‍රාර්ථනා කරනවා මේ පොසොන් මහ පෙරහැරේදී මේ ලැබෙන දළදා පෙරහැර මංගල්‍යයේ මේ දසුන අපිට දකින්නට දළදා පෙරහැරිත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනාගත උරුමකරුවන් දෙපළක් ගමන් කරනවා. පොඩි සිංහ සහ පොඩි වාසනා තමයි ගමන් කරන්නේ. සිංහ රාජාට බොහෝ සමානකම් දක්වන රෝහණ රාජා එවැගේම කතරගම වාසනාට බොහෝ සමානකම් දක්වන මිහින් රාජා ගමන් කරනවා. මම හිතන්නේ මේ ඇතුන් දෙපළට කවදාවත් මේ පොසොන් මහ පෙරහැර අමතක නොවනම පෙරහැර මංගල්‍යයක්. කවදා හරි දවසක දළදා පෙරහැර මංගල්‍යයේ ඒ බාරදූර වගකීම ලැබෙද්දී මේ අපරැක්ක ගම්බරේ නමත් ඒ දළදා පෙරහැරදී කියවි. ඔව් අසංක ඔබට බොහොමත් මේ ස්තුතිය තොරතුරු අපට නොඅඩුව ගෙනාවට ඉන් අනතුරුව දැක ගන්නට පුළුවන් කමක් ලැබෙනවා ගුරුළු නර්තනය. මෙම නර්තනය මේ මහ පෙරහැරට එකතු කරනු ලබන්නේ අකුරැස්ස දිනනතරු කලායතනයේ ශිල්පීන් විසින්. විතරන්දෙනිය මහහාමිනේ මහත්මිය තමයි මේ නර්තනය සඳහා අපට අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබෙන්නේ. අපි ඉක්මනින් යොමු වෙමු මෙම නර්තනය සමගින්. ගුරුළු නර්තනයයි පෙරහැර. උපුල් මේ ගුරුළු නර්තනය කිව්වම මට මේ වෙලාවේ පේන්නේ මේක ගුරුළු නර්තනය නිර්මාණය කරගත්තා වූ නර්තනයක්. ගුරුල කියන්නේ සතෙක්, කුරුල්ලෙක්. ඒ කුරුල්ලගේ ස්වරූපයට නිර්මාණය කරගත්තා වූ නර්තනයක් තමයි මේ අපිට පේන්නේ පහතරට ඇතුම් විශේෂයක්. ඇත්තටම මේ ගුරුල කියන්නේ අපේ තියෙනවා කෝලම් බඩුවේ නාග කෝලම, ගුරුළු කෝලම කියලා කෝලම් විශේෂයක්.
ඒවයි මූණුතාවය තමයි මේ නර්තනය යෙදෙන්නේ. නමුත් මේක මේ කුරුල්ලගේ සතෙකුගේ හැඩ රූපය මවා ගනිමින් නිර්මාණය කරගත්තා වූ නිර්මාණාත්මක නර්තනයක්. ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා තවත් අපූර්ව නර්තනයක්. කඩුවෙල ශ්‍රී සරසවි කලායතනයේ ශිල්පීන් විසිනුයි වේවැල් නර්තනය ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා දායකත්වය නිරෝෂන් මහත්මයා විසින් දරන්නට යෙදුණු බව සිහිපත් කරන්නේ ඔහුට ගෞරවයක් වශයෙන්. විශේෂයෙන්ම සුරංජිත් මේ කණ්ඩායම ඇතුලේ එක ශිල්පියෙක් ඉන්නවා අනිත් ඔක්කොම පටලවද්දී ඒ පටලැවුම දිගහරින. ඔහු සමහරලාට බිම දිග ඇරෙනවා, සමහරලාට උඩ පනිනවා, සමහරලාට කරණම් ගන්නවා. ඒ සියල්ල අපිට දැක ගන්න පුළුවන් වෙයි. අනිත් අය පටලවන පටලැවිල්ල බේරගන්නේ කොහොමද කියලා. ඔපුල් මේ නර්තනයේ දිහා බැලුවම ඔබට යමක් පේනවද? මේ නර්තනය දිහා බැලුවම අපිට පේන්නේ එකමුතුභාවය නැත්නම් සමගිය විසින් නිර්මාණය කරගන්නා වූ නර්තනයක්. මේක මේ වේවැල් නැටුම කියන්නේ අපේ ජන නැටුම් විශේෂයක්. ඇත්ත මොවුන් එක එක හැඩතල මවමින් මේක පටලවනවා. ඒ වගේ මොවුන් එකතු වෙලා මේ පැටලවිල්ල ලියනවා. ඉතින් මේක අපිට පේන්නේ ජන සමාජය තුළ යම්කිසි සමගිය තුලින් ඕනෑම දෙයක් විසඳා ගැනීමට පුළුවන් නිරූපණය කරන ගැමි නර්තනයක් විදියට. මේක තුල තිබෙන අර්ථය සුරංජිත් ඇත්තටම මේ කවුරු පටලැව්වත් එකමුතුකම සමගිය තිබෙනවා නම් ලියා ගන්න පුළුවන් කියන නර්තනය. ඉතින් අපි බොහොමත් වූ ගෞරවයෙන් යුතුව ශිල්පීන්ට සුබ පතනවා. ඉන් අනතුරු අපට එකතු වෙනවා ඊළඟ නර්තනාංගය මේ මහා පෙරහරට. පත්තිනි නර්තනයයි. පත්තිනි නර්තනය එකතු කරනු ලබන්නේ මේ ප්‍රදේශයේම සම්පත් වූ කලායතනයක් ඉෂාරා කලායතනයේ උඩපරැක්ක. මේ සඳහා දායකත්වය තනුජ ප්‍රියන්ත මහත්මයා අපි එතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් සුරංජිත් අපි පත්තිනි නර්තනය වෙතට යමු. උටින් සලුව සලන් පතිනි බිමින් සලුව සලන් පතිනි වටකර සලු සලන් පතිනි ආතුර සෙත දෙවන් පතිනි. උපුල් අපිට මේ නිරූපණය වෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල් මඩු ශාන්ති කර්මයේ පුදල් ලබන ප්‍රධාන දේවතාවය. ඒ තමයි පත්තිනි මෑණියන්. ඒ පත්තිනි මෑණියන් මූලික කරගෙන තමයි මේ දෙවොල් මඩු ශාන්ති කර්මය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම අපේ දරුවන්ට ඇතිවන පත්තිනි අම්මා නිසා ඇතිවන ලෙඩ දුක් තියෙනවා. ඒ ලෙඩ දුක් වලදී මේ පත්තිනි මෑණියන්ට පුද සත්කාර කිරීම තුළින් ඒ හලං වඩලා ඒ දරුවන්ගේ ලෙඩ දුක් සුව වුණා කියලා පෙර අතීතයේ සඳහන් කරනවා. ඒ වගේම තමයි දෙවොල් මඩු ශාන්ති කර්මයේදී පත්තිනි මෑණියන් පුද ලබන ප්‍රධාන දේවතාව තමයි මේ පත්තිනි මෑණියෝ. ඒ වගේම සුරංජිත් මේ රාත්‍රී නර්තනයකට ගැලපෙන ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් පිළිබඳවත් මතක් කරොත් දැන් ඔබට පේනවා ඇති මේ යොදා ගන්න තියෙන කහ වර්ණය, රක්ත වර්ණය, ඒ වගේම මේවා රාත්‍රී කාලයේදී ස්පලඳනාව. ස්පලඳනාව රාත්‍රී කාලයේදී හොඳට දර්ශනය වෙනවා. ඒ වගේම තමයි මේ පත්තිනි මෑණියන්ගේ ඇඳුම් නිර්මාණයේදීත් යොදා ගන්න වර්ණ තියෙනවා. කහ පාට, රතු පාට, ඒ වගේම කොළ පාට වර්ණයන් වලින් මිශ්‍ර වෙච්ච නර්තන ඇඳුම් තමයි ඒ සඳහා භාවිතා කරන්නේ. ඊළඟ නර්තනය මේ මහ පෙරහැරට එකතු කිරීම සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ ධම්මිකා අබේපිටිය මහත්මිය විසින් ඉෂාරා කලායතනයේ උඩාපරැක්ක මේ ප්‍රදේශයේම තවත් සම්පත් දායකත්වයක් විදියට නර්තන ශිල්පීන් විදියට අපට හඳුන්වන්න පුළුවන්. මේ නර්තනය කුල්ලපිදේනීය නර්තනයේ ලෙසයි හඳුන්වන්නේ.
මේ නර්තනය මට එච්චර නම හුරු නෑ. ඉතින් සුරංජිත් ඒකත් මතක් කරලා මට පොඩ්ඩක් පැහැදිලි කළොත් අපේ නරඹන අයටත් ඒ උදව්වක් වෙයි. ඇත්තටම මේ නර්තනය කුල්ල පිදියණිය කියන එක දකින්න ලැබෙන අඩුයි පෙරහැර වගේ. මොකද මේක ශාන්ති කර්මයක නර්තනයේ දෙන අවස්ථාවක් තමයි මේ පෙරහැරේ දකින්න ලැබෙන්නේ. ඇත්තටම මේ කුල්ල පිදියණිය කියන්නේ අපේ රටේ අකුම් ශාන්ති කර්මයේදී රොඩි බිසව් කියලා කොටසක් බිසව කෙනෙක් ඉන්නවා. අන්නේ රොඩි බිසවට පිදවිල්ලක් කරේ මේ කුල්ලක තබල තමයි මේ පිදවිල්ල කරේ. ඒ නිසා තමයි මේ කුල්ල පිදේනිය කියලා හඳුන්වන්නේ. මේක රටේ අකුම් ශාන්ති කර්මයේදී යෙදෙන නර්තන අංග විශේෂයක්. ඉන් අනතුරුව මේ මහ පෙරහැරෙහි අපිට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඊළඟ වෙස් නර්තනය පෙරහැරට එකතු වෙනවා. මේ අසංක නර්තනයන්ට වශී වෙලා ඉඳි ඔබේ හඬ අවදි කරන්න වෙලාව මම කලිනුත් සඳහන් කරා වෙස් නර්තනයත් එක්කම පෙරහැරේ තවත් සුවිශේෂී අංගයක සම්ප්‍රාප්තිය අපි දකින්නේ. ඒ පිළිබඳව පූර්විකාවක් සපයන ගමන් අපි ඊළඟ කොටසට එකතු වෙමු. අපි දැන් දකිනවා මේ පොසොන් මහ පෙරහැර මංගල්‍යයේ වෙස් නැටුම් පෙරටු කර ගනිමින් මේ පොසොන් මහ පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය අපි දකිනවා. මේ අවස්ථාවේ මුරායුධ පෙරටු කර ගනිමින් වෙස් නැටුම් පෙරටු කර ගනිමින් මේ අවස්ථාවේ පොසොන් මහ පෙරහැරේ ප්‍රධාන බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තියයි අප මේ අවස්ථාවේ දකින්නේ. ඉන් අනතුරුව මේ මහ පෙරහැරෙහි අපිට තවත් අභිමානවත් අවස්ථාවක් දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ පෙරහැරේ සම්පූර්ණ භාරකාරත්වයේ උසුලමින් මේ පෙරහැරට වගකීම දරමින් මේ මහ පෙරහැරෙහි ප්‍රධාන නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය මේ වෙස් නර්තනයෙන් අනතුරුව අපට දැක ගැනීමට පුළුවන් කමක් තිබෙනවා. අද මේ මහ පෙරහැරෙහි සම්ප්‍රාප්තිය මහ පෙරහැරෙහි නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය මහත් ගරු ගාම්භීරත්වයක් මහ පෙරහැරට එකතු කරනවා වගේම මේ පෙරහැරෙහි සම්පූර්ණ භාරකාරත්වයේ වගකීම ඔහුගේ දෙවුර මත රැඳී තිබෙනවා. ප්‍රධාන නිලමේතුමන් පරිවාර නිලමේවරුන් පිරිවරාගෙන වෙස් නර්තනය පෙරටු ගමනෙහි තබාගෙන මේ මහ පෙරහැරට එකතු කරන්නේ සාම්ප්‍රදායිකව මහ පෙරහැරක තිබිය යුතු ප්‍රධානම අංගයක් මහ පෙරහැරට එකතු කරන අයුරුයි අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට උවමනයි සුප්‍රසිද්ධ ව්‍යාපාරික දිනෝත් කන්ස්ට්‍රක්ෂන් අධිපති DG කන්ස්ට්‍රක්ෂන් අධිපති එවැගේම DG ලංකා එන්ටර්ප්‍රයිසස් අධිපති එවැගේම මහා පරිසර හිතකාමියෙකු ලෙසත් වටිනා කියන සමාජ සේවකයෙකු ලෙසත් ප්‍රදේශයේ රටේ ගෞරවාදරයට පත් වූ චන්දන ගමගේ මැතිතුමන් මේ මහ පෙරහැරෙහි ප්‍රධාන නිලමේතුමන් ලෙස මේ මහ පෙරහැරට අභිමානයක් එකතු කරන අයුරු අපට මහත් වූ අභිමානයෙන් යුතුව දැක ගන්නට පුළුවන්. පෙරහැරක සිරිය අසිරිය වගේම පෙරහැරක පවතින ගරු ගාම්භීරත්වය පෙරහැරක තේජස ඔද තෙද වැඩි දියුණු කරන බවට හොඳම සාක්ෂියක් ලෙස අපට නිලමේතුමන්ගේ දායකත්වය සම්ප්‍රාප්තිය හඳුන්වන්න පුළුවන්.
අලංකාර වෙස් නර්තනයෙන් ගෞරවාදරයට පාත්‍ර වෙමින් අලංකාර වෙස් නර්තනය පෙරටු කරගනිමින් මේ මහා පෙරහැරෙහි ඔබ මේ සජීවීව දකින්නේ ප්‍රධාන නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය. අද දවසේ මේ මහා පෙරහැරේ ප්‍රධාන නිලමේතුමන් ලෙස දිනෝත් කන්ස්ට්‍රක්ෂන් අධිපති, DG කන්ස්ට්‍රක්ෂන් අධිපති, DG ලංකා එන්ටර්ප්‍රයිසස් අධිපති චන්දන ගමගේ මැතිතුමන් මේ මහා පෙරහැරට ගරු ගාම්භීරත්වයෙන් යුතුව සම්ප්‍රාප්තිය සිදුවන අයුරුයි ඔබ අපට දක්නට ලැබුණේ. ඉන් අනතුරුව මේ මහා පෙරහැරට එකතු වෙන ඊළඟ නර්තනය හංස නර්තනයයි මේ මහා පෙරහැරට එකතු වන්නේ. මෙයත් නව්‍යකරණ නර්තනයක් විදියට අපට හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා වගේම විශේෂයෙන්ම හංස නර්තනය මේ පෙරහැරට එකතු කරනු ලබන්නේ සත්සරණී කලායතනය පුහුල්වැල්ල. මේ සඳහා දායකත්වය සුගිත් හොටෙල් අධිපති සුගිත් මහතානන් විසින් සිදු කර තිබෙන බව ඔහුට සෙත්සුව ප්‍රාර්ථනා කරමින් සඳහන් කරන්නට කැමැතියි. සුරංජිත්. උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් 18ක් ගැන උපුල් කියවෙනවා. ඒ වන්නම් 18ට අමතරව මේ හංස වන්නාම ගැන සඳහන් වීමක් වෙනවා. මෙන්න මේ හංසයාගේ විලාසයට ඒ හංසයාගේ චලන විදිහට යොදා ගනිමින් ඒ හංස වන්නම තමයි මේ නර්තනයේ යෙදෙන්නේ. සුරංජිත් අපිට මේ හංසයන් දකිද්දි මට මතක් වෙනවා හංසයා අර දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ අලංකාර පෙරහැර ගොන්නක් ඇතුලේ අලංකාර පෙරහැරක් අද දවසේ ඒ වගේම සංස්කෘතික අංග සහ සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් ගමේ දරුවන්ගේ දක්ෂතාවයන් එකම වේදිකාවට ගෙනෙමින් මේ මහා පෙරහැරට එකතු කරගන්නට පුළුවන්කම අපේ කුඩා බදිගම සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේට පිළිවන්කම ලැබිලා තිබෙනවා. ඉන් අනතුරු අපට තරමක් ඈතින් දිස්සෙනවා අශ්ව නැටුමක්. අශ්ව නැටුම මෑතක පෙරහැරවල වලට එකතු වුණු නර්තනාංගයක් විදිහට අපට හඳුන්වන්න පුළුවන් කමක් තිබෙනවා. පුහුල්වැල සත්සරණී කලායතනයේ ශිල්පීන් තමයි මේ පෙරහැරට මේ දායකත්වය දෙන්නේ. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරන්න කැමතියි සුරංජිත් ඇත්තටම මේ හංස නර්තනයේ මේ අශ්ව නර්තනයේ නිර්මාණය සහ ඒ හැකියාවන් දක්ෂතා පිළිබඳව නර්තන ආචාර්යවරයෙක් විදියට ඔබේ අදහස කුමක්ද? දැන් මේ අපිට නිරූපණය වෙන්නේ අශ්ව නර්තනය කිව්වට මේක ද්‍රවිඩ නැටුමක් උබල්. මේකට අපි සඳහන් කරන්නේ කුදිරාට්ටම් කියලා. මේක ද්‍රවිඩ ආభాෂයෙන් නිර්මාණය කරගත්තා වූ නර්තන විශේෂයක් තමයි මේ අශ්ව නර්තනය කියන්නේ. මේක පෙරහැරවල දැන් බොහෝ පෙරහැරවල මේක දකින්න ලැබෙනවා. මේකෙදී මේ මුලින්ම ඉන්දියාවේ ආభాෂය මේ අශ්ව නර්තනයට ලැබිලා තියෙනවා. ඒ නර්තනය තමයි අපි ශ්‍රී ලංකාව තුළ නිර්මාණාත්මකව මේ නර්තන නිර්මාණලා තියෙන්නේ. කුමන රටක වුවත් කුමන සම්ප්‍රදායක වුවත් අපට වැදගත් වෙන්නේ විවිධත්වය ඇතුලේ තියෙන රසය. ඒ රහ අපූර්වයි. ඒ නිසා මේ නර්තනාංග පිළිබඳව අපි ද්‍රවිඩ පහත රට උඩ රට සබරගමු ආදී වශයෙන් වෙදෙනවට වඩා නේද අපිට වටිනවා අතර මේ මහා පෙරහැරක සාම්ප්‍රදායික නැටුම් අතරේ මෙවැනි නර්තනයන් බලන්න අපේ ඇහැ ඉල්ලනවා. ඉතින් ඉල්ලන ලස්සන නර්තනාංගයක් පෙරහැරට එකතු වෙච්ච අවස්ථාවක් විදිහට අශ්ව නර්තනය හඳුන්වන්න පුළුවන්. ඉන් අනතුරු අපට දැක ගන්නට පුළුවන් කමක් ලැබෙනවා චරිත් ප්‍රමුඛ ගාල්ල බොරු කකුල් කණ්ඩායම විසින් ඉදිරිපත් කරන බොරු කකුල් නර්තනය. මේ සඳහා දායකත්වය ලබා දුන් උඩපරැක්ක සනස සමිතියේ සභාපතිතුමන් ප්‍රදාන කොටගත්තේ සියලුම නිලධාරී මණ්ඩලයට සෙත්සුව ප්‍රාර්ථනා කරන්නට සමාජික මහත් මහත්මීන්ට පින් දෙන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. තමන් විසින් ප්‍රගුණ කරගත් දක්ෂතා එලි දක්වන අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්.
කකුල් දෙකෙන් ඉන්න බැරි අපිට අසංකනේ උසට උස්සේ බැඳගත්ත තනි කකුලුත් එක්ක ඉන්නකොට කොහොමයි? මම හිතනවා මේ මෙන්න මේක තමයි අපේ රටේ මේ පෙරහැර සංස්කෘතියේ නර්තන ශිල්පීන් දක්වන ප්‍රවීණතාවය, කුසලතාවය, ඒ පුහුණුවෙන් ලබා ගන්න අපූර්වත්වය. මම හිතන්නේ බොරුපා නර්තන දැකීමෙන් 6 වන නියෝජනය ගමන් කරනවා පොසොන් මහ පෙරහැර මංගලේ රාජු ගමන් කරනවා. මේ රාජු හස්තියත් අපේ පෙරහැර සංස්කෘතිය හැඩ කරන්න ඉන්න හීලෑ අලිපරට්ටුවේ ඉන්න අභිමානවත් හස්තියෙක්. ඉතින් 6 වෙනි නියෝජන ලෙසයි රාජු ගමන් කරන්නේ. රාජු ගමන් කරද්දී අපි සිහිපත් කරන උපුල් මහත්තයා ලංකාවේ පෙරහැර හැඩ ගන්න ඇත්තු ඉන්නේ අපට 17 දෙනයි. අලි ඉන්නේ 100 අඩු ප්‍රමාණයක්. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ පෙරහැර සංස්කෘතිය රැක ගන්න හීලෑ අලි ලබා දෙන්න කියන ගෞරවනීය ඉල්ලීම මේ අපරැකේ පොසොන් පෙරහැර මංගල්‍ය දනුත් අපි ඒ ඉල්ලීම සිදු කරනවා. ඉන් අනතුරු අපට අසංක දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා රන්න මින්තක කලායතනයේ ශිල්පීන් ඉදිරිපත් කරන භක්ති කාවාඩි නර්තනය ඒ සඳහා දායකත්වය ලබා කොහොඹ කලේ නර්තනය අපට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අපිට ඒ සඳහා දායකත්වය ලබා දුන් වෛද්‍ය ලෙස්ලි ගුණවර්ධන මහත්මයාට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව ඉන්නට මේ පින හේතු වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. සුරංජිත් මේ කොහොඹ කලය උපුල් මේ නර්තනයේ යෙදෙන්න නර්තන ශිල්පියෙක් මනාව පුහුණුවක් ලබන්න ඕන. මොකද මේ කොහොඹ කලයේ හිස මත තබාගෙන සමබරතාවය රැක ගැනීමෙන් තමයි මේ නර්තනයේ යෙදෙන්න වෙන්නේ. මේ කොහොඹ කලයේ නර්තනයක් අපේ ද්‍රවිඩ සම්භාවයෙන් ආපු නර්තන වින්‍යාසයක්. මොකද මේ ඔබට පේන ඇති මේ කොහොඹ අතු ඒ කොහොඹ කලයේ මුදුනේ සකසලා තමයි මේ මල්වැල් දමලා මේ භාණ්ඩේ හදාගෙන තියෙන්නේ. එතකොට මේක අපි මල් කල කියලාත් හඳුන්වනවා. කොහොඹ අතු ගහපු නිසා ඒ නිර්මාණය කරගත්තු නිසා කොහොඹ කලය කියලාත් අපි හඳුන්වනවා. කොහොඹ කලේ නර්තනය අපි අසරින් නික්මිලා යද්දී අපට ඊළඟට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා. කාවාඩි සද්දෙත් වසුබිමින් නැහෙද්දී භක්ති කාවාඩි නර්තනය. සුරංජිත් මේ රංගායතනය රන්න මින්තක රංගායතනය මේ සඳහා දායකත්වය වෛද්‍ය ලෙස්ලි ගුණවර්ධන මහත්මයා. භක්ති කාව්‍යයට කියන්නේ අර මුලින් සඳහන් කරපු කොහොඹ කලය වගේ ද්‍රවිඩ ආభాෂයකින් නිර්මාණය වෙච්ච නර්තන විශේෂයක්. මේක උපුල් මේ මුරුගන් දෙවියන් වෙනුවෙන් පූජාවක් විදිහට කරන නර්තන අංගයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන් මේ භක්ති කාවාඩි. පරවි, භක්ති, දීනි, කිරි හා මත්ස යන කාවාඩි වර්ග පහක් තියෙනවා. ඒ කොටසින් මේ භක්ති කාවාඩි කියන්නේ මෙන්න මේ නර්තන වින්‍යාසයට. ඒ වගේම සුරංජිත් මේ කාවාඩි නර්තනය අපි ගොඩක් වෙලාවට භක්ති කාවාඩි නර්තනය කතරගම දෙවි හාමුදුරුවන්ට පිදෙන පූජාවක් විදියට ගොඩක් පිරිස් සිද්ධ කරනවා අපි දැකලා තියෙනවා. ඇත්තටම පුල් මේ මුරුගන් දෙවියන් කියන්නේ කතරගම දෙවියන් හඳුන්වන පරිවර්තන නාමයක්. ඒ නිසා කතරගම දෙවියන්ටත් උපහාරයක් ලෙස කරන නර්තන විඤ්ඤාණය තමයි මේ භක්ති කාවාඩි කියලා කියන්නේ. මීට පෙර කොහොඹ කලේ නර්තනය සඳහා දායකත්වය ලබා දුන්නේ යටියන පතිරණ මහත්මයා බව අපි සිහිපත් කරන්නේ. ඔහුට ඔහුට පුණ්‍ය අනුමෝදනා එකතු කරමින් සුජීවත්ව වාසය කරන්නටත් ව්‍යාපාරික කටයුතු දිනෙන් දින දියුණු වන්නටත් ප්‍රාර්ථනා කරමින්. ඉන් අනතුරු අපට දැක ගන්න පුළුවන්කමක් තිබෙනවා. සාමාන්‍යයෙන් මහ බබා රූපයක අපි දකින්නේ සුරංජිත් පිරිමි රූපයක්. මේ රූපය අපට දැක ගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කාන්තා රූපයක්. මේ මහබබා රූපයේ අයිතිය දික්කල්ල පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක සේනක ගිස්බන් මහත්මයාට බව අපි ඔහුට ගෞරවයක් ලෙස සිහිපත් කළ යුතුයි. සංගීත ලෝකයේ නිහතමානී සංගීත කණ්ඩායම් නායකයෙකු තමයි සේනක ගිස්බන් කියලා කියන්නේ. සේනක අයියා මේ මට පේනවා මේ මහබබා රූපෙත් එක්ක යනවා. ඉතින් ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයට ගායකයන් රැසක් බිහි කළ කණ්ඩායම් සංගීතයේ ප්‍රවීණයෙකු ලෙස සේනක ගිස්බන් හඳුන්වන්න පුළුවන්. සේනක අයියා පොඩ්ඩක් මේ පැත්තට එන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඔබත් එක්ක පොඩ්ඩක් කතා වෙන්න. මේ වචනයක් කතා නොකරොත් ඔච්චර මේ
කොයිතරම් ගායක පිරිසක් බිහි කරපු සංගීත කණ්ඩායම් නායකයෙක්ද ඒ නිසා සෙනගයි මහබබා රූප ගැන වචනයක් නොකියුවොත් අඩුවක්. හිතුණා ඉතින් හැදුවා ඔක්කොම. මට හිතුච්ච දෙයක් ඒක හැදුවයි කොහොම හරි. පොඩි කාලේ ඉඳන්ම මහ බබ්බු ඒවයි ගියා. ඉතින් මට ආස හිතුණා ඉතින් මං හැදුවේ. එනම් බොහොම ස්තුතියි සෙනගයි හරි. මහබබා රූප සම්ප්‍රදායේ සුවිශේෂී මහබබා රුවක් ලෙස වර්තමානයේට එකතු වුණු මහබබා රුවක් ලෙස සේනක ගිස්බන් මහත්මයාගේ අදහසකට අනුව නිර්මාණය කරන්නට යෙදුණු මහබබා රුව දක්වන්නට පුළුවන්. සාමාන්‍ය රත්නපුර ප්‍රදේශයට මේ ආසාවෙන් දකින්නේ මේ සේනකයිය තමයි මහබබාගේ රූපය ඇතුලේ මේ වෙලාවේ ඉන්නේ. තමන් හදපු මහබබා රූපයේ ඇතුලේ නටන්නේ පර්පල් රේන්ජ් නායක සේනක ගිස්බන්. අපි මේ මහබබා රූප ගැන අසංකවල්ලි මේ තියෙන විශේෂයක්. ඒ තමයි මේ රත්නපුර ප්‍රදේශයේ නර්තනාංගයක් විදියට මුහුණු දෙකක යුතු මහබබා රූපයක් දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. හැබැයි දික්කැල ප්‍රදේශයේ අනන්‍යතාවයක් විදියට තියෙන කොළවත්ත මහබබා රූපේ තියෙන්නේ සම්මානනීය මහබබා රූපයක් විදියට බොහොම ගරු ගැඹීරත්වයෙන් එක් අතක අසිපතක් අනිත් අතේ මල් මිටක් දරන මහබබා රූපයක්. අද අපි මේ පළමු වතාවට තමයි කාන්තා මහබබා රූපයක් අපරැක්ක සේපාලිකාරාම විහාරයේ මේ මහ මිහිඳු පෙරහැරට එකතු කරනු ලබන්නේ. විශේෂයෙන්ම මේ අර මහබබා දැකලා මහබබාගේ නෝන දැක්කම හැයිවතට ගන්න හිතෙන්නේ නැති තරම් විදියට ආකර්ශනීය ලෙස මේ මහබබා රුව නිර්මාණය කරලා තිබෙන බව අපි සඳහන් කරන්න කැමතියි. ඉන් අනතුරු අපිට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා දහම් පාසලේ දරුවන් විසින් බෞද්ධ පෙරහැරක බව අඟවන මහත් ගෞරවයෙන් යුතුව පෙරහැරට එකතු කරනු ලබන බෞද්ධ දච රැගත් අපේ දරුවන් ඉන් අනතුරු අපට පෙරහැරේ මදක් ඈතින් අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා සිද්ධි යාගයේ නර්තනය. අපි අසලට එනතෙක් සුරංජිත් ඔබට අවස්ථාව. රන්විලරිද්දී විලකෙලිනා බිසවුන්ට මැණික් විලේ දියනාලා ගොඩවෙන්ට අයවන පුදපා තුරුසේපුව පුරවන්ට රන්රුවසේම බිසවුනියා නට එන්ට ඔහුල් මේ අපිට නිරූපණය වන්නේ රටයකුම් සාන්තිකර්මයේ ඉදිරිපත් වන රිද්දියාගේ කියන්නේ රටයකුම සාන්ති නානුමුරය කියන නර්තන විඤ්ඤාසය. මොකද මේ කාන්තා පාර්ශ්වය වෙනුවෙන් කරන එකම පහත රට නර්තන සම්ප්‍රදාය තමයි ශාන්ති කර්මය තමයි රටයකුම් ශාන්ති කර්මය. අපි කියනවා පුල් මේ කාන්තාවන්ගේ දරුවන් නොමැති අයට දරුපල ලබා ගැනීමටත් ඒ වගේම දරුවන් ලැබෙන්නේ ඉන්න අයගේ ගර්භ සංරක්ෂණයටත් මෙන්න මේ රටයකුම් ශාන්ති කර්ම පැවැත්වුවයි කියලා. මේ අපේ ඉදිරියේ නිරූපණය වෙන්නේ රටයකුම් ශාන්ති කර්මයේ යෙදෙන නානුමුරය කියන නර්තන විඤ්ඤාසය. මේ නර්තනාංගය මේ මහ පෙරහැරට එකතු කරන ලබන්නේ ගාල්ලා හර්ෂ කලායතනයේ ශිල්පීන් විසින්. ඒ වගේම ඒ සඳහා දායකත්වය උඩපරැක්ක සවිය මිතුරු හවුලේ සවියෙන් මේ පෙරහැරට දායකත්වය ලැබුණු බව සිහිපත් කරන්නේ ඒ සියලුම සමාජික මහත්ම මහත්මීන්ට ගෞරවයක් ලෙස. අසංක රිද්දියාගේ හැඩරුව බලන ඔබට ආරාධනා කරනවා අලිපන්තියේ ඊළඟ හස්ති රාජයා මේ මහ පෙරහැරට එකතු වෙනවා. ඔබට අවස්ථාව. දැන් අපිට ඇහෙන්නේ මේ පහතරට පෙර පද රිද්දියාගේ නර්තනය. හැබැයි අද දැන් එන්නේ අපේ දකුණට මහා උරුමයක් තියෙන දකුණට ඉන්න මහා තේජවන්ත හස්තයේගේ සම්ප්‍රාප්තිය අපි දකිනවා. දෙක්වැල්ල බොදුරජ මහා විහාරස්ථානයට අර්ජුන මේ මෑත කාලේ සමාජ මාධ්‍ය ලංකාවේ ලෝකවාසී බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙච්ච හස්තයෙක් තමයි අර්ජුන.
අර්ජුන දැන් ගමන් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා 1996 වර්ෂයේ ලෝක කුසලාන දිනාකාරී දවසේ කණ්ඩායමේ නායකත්වය ලබා දුන්න අර්ජුන රණතුංග කරන ගෞරවයක් විදිහට තමයි මේ හස්තියට නම ලැබෙන්නේ. අසංක ඔබට පොඩ්ඩක් බාධා කරනවා වැවරු කන්නඩ බුදුරජ මහා පෙරහැරෙහි අර්ජුන මං හිතන්නේ ලෝකේ පුරා වෛරල් වුණා. ඉතින් මේ බොහොම කීකරු ගරු සම්පන්නව මහ පෙරහැරට එකතු වන අර්ජුන හස්තිරාජයා නොමිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසා කලබල වූවා මිස අර්ජුන බොහොම කීකරු හස්තිරාජයෙකු බව අර්ජුනට ගෞරවයක් ලෙස අපි ළඟින් ඇසුරු කරන හස්තිරාජයා සඳහන් කරන්නට කැමතියි. නාලාගිරි දමනය අපිට මතක් කරමින් එදා ජීවිතයක් බේරා ගැනීමේ ඒ බොහෝ කර්තව්‍ය සමග අපි දකිනවා මේ අවස්ථාවේ විෂ්ණු දේවාලයේ දේවාභරණ වැඩම කරන අවස්ථාව තමයි අපි දකින්නේ. ඓතිහාසික දෙවිවරු ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ගණදෙවි දේවාලයේ අමරපාල කපු මහතා තමයි මේ අවස්ථාවේ ඒ දේවාභරණ වැඩම කරමින් ගමන් කරන්නේ. ඉතින් මම හිතනවා අර්ජුනට අද පෙරහැර සුවිශේෂී. මොකද මහබබා ඉස්සරහ යනවා දික්වැල්ලේ වැවරුකල්ල උරුමය අපේ කරතොට පඤ්ඤාසී අපේ නායක ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඔව් අපි දේවාභරණ වැඩම කිරීමෙන් සිද්ධ වුණා. ඉන් අනතුරුව විෂ්ණු මල්ලස්න නර්තනය අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මෙම මල්ලස්න නර්තනය මේ මහා පෙරහැරට එකතු කරනු ලබන්නේ ආයුරංග කලායතනයේ තුන්බෝධි මහා විහාරයේ කඩවැද්දුවේ ඒ ශිල්පීන් විසින් ඒ පිළිබඳව සිහිපත් කරමින් සුරංජිත් ඔබ දෙසට මල්ලස්න කියන්නේ අපේ පහතර නතර සම්ප්‍රදායේ දෙවියන් වෙනුවෙන් කවි ගායනා කරලා ඒ මල් අස්නට මල් ලහනට වඩින්න කියලා ආරාධනා කරන කවි විශේෂයක්. ඒ වගේම තමයි ඒ කවි නිර්මාණය කරගෙන නර්තනයේත් යෙදෙනවා. මල්ලස්න කිව්වම කතරගම මල්ලස්න, විෂ්ණු මල්ලස්න, පත්තිනි මල්ලස්න, නාත මල්ලස්න මෙන්න මේ වගේ සම්ප්‍රදායන් පහතර නර්තන සම්ප්‍රදායේ මෙන්න මේ වගේ මල්ලස්න වර්ග තියෙනවා. ඉතින් මේ හැම මල්ලස්නකෙම කියන්නේ ඒ දෙවියන්ට ආරාධනා කරලා කවි ගායනා කරලා නර්තනීය වින්‍යාසයක් ඉදිරිපත් කිරීම. මේ අපිට ඉදිරියෙන් නිරූපණය වෙන්නේ එවැනි මල්ලස්න නර්තනයක්. මල්ලස්න නර්තනය අපි අසලින් නික්මිලා යද්දී ඊළඟ වෙස් නර්තනය පෙරහැරට එකතු වෙන නිසා පෙරහැර නරඹන ඔබට ඇහුරු කරගන්නට මම ආරාධනා කරනවා මේ වෙස් නර්තනයෙන් අනතුරුව තවත් සුවිශේෂී පෙරහැර අංගයක් පෙරහැරට එකතු වෙන වගේ තමයි වෙස් නර්තනයක් පෙරහැරට එකතු කිරීමෙහි එක් අරමුණක් බවට පත් වෙන්නේ. ඉතින් මේ අසංක මම හිතන්නේ මට වඩා සුදුසු කෙනා ඔබ වෙස් නර්තනයත් සමග එන ඊළඟ අංගය ගැන කියන්න. අපි ඊට ප්‍රථම මම මගේ මයික්‍රොෆෝනය දෙනවා සුරංජිත් වෙස් නර්තනය පිළිබඳව යමක් පවසන්න. උපුල්ම මුලින් සඳහන් කරා වගේ මේ වෙස් නර්තන ශිල්පියෙක් දණ්ඩියමේ සරඹේ ඉඳලා ගොඩ සරඹ පාගලා පුහුණු වීම කරලා මේ අවස්ථාවට බොහොමත් කාලයක් පුහුණු වීම කරලා තමයි මේ අවස්ථාවට පැමිණෙන්නේ. ඇත්තටම වෙස් නර්තන ශිල්පියෙක් කොහොබයක් අංකාරයේ තියෙන සාන්ති කර්මයේ තියෙන පෙළපාලි අංගත් පුහුණුවීම් කළ යුතුයි. ඒ වගේම මේ වෙස් නර්තන ශිල්පියා නැකත් බලලා පේ වෙලා චාරිත්‍රානුකූලව තමයි මේ හිස වෙස් තැබීමක් සිද්ධ කරන්නේ. ඉතින් මේ හිස වෙස් තැබීම අපේ නර්තන කලාවේ සඳහන් කරනවා භික්ෂුවක් උපසම්පදා වෙනවා හා සමානයි මේ නර්තන ශිල්පියෙක් මේ අවස්ථාවට පැමිණීම. ඉතින් මේ වෙස්ටර්න් නර්තන ශිල්පිය මේ සෑහෙන මහන්සි වෙලා ශිල්පිය හදාරලා තමයි මේ වගේ තැනකට ඉදිරිපත් වෙන්නේ. දැන් අපි දකිනවා මේ පොසොන් මහ පෙරහැර මඟල්ලේ තවත් අඩියක් ඉදිරියට තියලා ඒ පොසොන් මහ පෙරහැරේ ධාතුක ධාතු කරඬුව වැඩම කරමින් පස්සේ ඊන අනතුරුව
දේවාල පෙරහැර එකතු කිරීමක් ලෙස මේ වර්ෂයේ තව අඩියක් වැඩි දියුණු වීමක් ලෙස විෂු දේවාල පෙරහැරේ අවස්ථාවේ බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තියයි අප මේ අවස්ථාවේ දකින්නේ. අපි මුලින් දුටුවා විෂු දේවාල දේවාභරණ වැඩම කරවීම. දැන් අපි දකිනවා වෙස්නැටුම් පෙරටු කර ගනිමින් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය අපි දකිනවා. චතුර කොඩිතුවක්කු මහතාගේ නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය තමයි අප මේ දකින්නේ. ඇත්තටම මේ පෙරහැර මංගල්‍යයේ අපේ දෙනගම සාරානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය අද උන්වහන්සේගේ ලැබෙන කදිම උපන්දින තිලනේ තමයි මේ පෙරහැර මංගල්‍යය. අපේ ඒ වගේම සුමන ස්වාමීන් වහන්සේට මහා ශක්තියක් වෙමින් මේ පෙරහැර මංගල්‍යය සාර්ථක කරගන්නට මහා සවියක් වුණු විෂ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තියයි අප මේ අවස්ථාවේ සජීවීව දකින්නේ. ඇතරම උපුල් මහත්තයා අද උදෑසන කාලේ වර්ෂාව පත්ව වෙද්දී සවස් කාලේ වර්ෂාව පත්ව වෙද්දී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමන් දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයට ගිහිල්ලා පඳුරු ගැටගසලා ආවා. මේ පෙරහැර මංගල්‍යයේ සාර්ථකව පවත්වාගෙන යන්නට දෙවි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළා. මම හිතනවා දෙවිනුවර වැඩ සිටින උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ දේව ආශිර්වාදය මේ පොසොන් මහා පෙරහැරේ විෂ්ණු දේවාල මේ බස්නායක නිලමේතුමන්ට ලැබුණා කියන ඒ අදහස අපිට ලැබෙනවා. මේ වර්ෂාවෙන් බාධා ඇති නොවි මේ පොසොන් මහා පෙරහැර අති සාර්ථකව අපරැක්ක මේ පෙරහැර වීදියේ මනෝරම්‍යව අත්‍යලංකාරව වීදි සංචාරය කිරීම මම හිතනවා මේ පෙරහැර මෙවර පෙරහැර මංගල්‍යය පොසොන් පෙරහැර මංගල්‍යයේ ඉතිහාසයට එකතු වන පෙරහැර මංගල්‍යය බවට පත් වෙනවා. ඇත්තටම අසංක මේ ශිල්පීන්ගේ ශිල්පීය දක්ෂතාවලට අත්කොළ සන්නාදයක් නිකුත් නොවීම මම හිතන්නේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ හඬ ඇහෙනවනම් හොඳ අත්කොළ සන්නාදයක් මේ ශිල්පීන්ට එකතු කරන්න. ඉන් අනතුරුව මේ පෙරහැරෙහි නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය අපට දැක ගන්නට පුළුවන් කමක්. අපි දකිනවා මේ පොසොන් මහා පෙරහැරේ විෂ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේතුමන්ගේ සම්ප්‍රාප්තිය චතුර කොඩිතුවක්කු නිලමේතුමන්ගේ අභිමානවත්ව මේ පෙරහැරේ ගමන් කරන අවස්ථාව තමයි අප මේ අවස්ථාවේ සජීවී දකින්නේ. ඉන් අනතුරුව පෙරහැරේ අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. නාග කන්‍යා නර්තනය මම හිතන්නේ නාග කන්‍යාවියන් කළු වර්ණයෙන් ශ්වේත වර්ණයෙන් සැරසිලා අද මේ ඉදිරිපත් කරන්නේ නාග කන්‍යාවියන්ගේ නර්තනය. ඉන් අනතුරුව තවත් අලිපන්තියේ අලියකෝ අපට එකතු වෙනව දැක ගන්න පුළුවන්. සුරංජිත් ඔබට අවස්ථාව ඉන් අනතුරුව අසංක. උපුල් මේ නාග කන්‍යා නැටුම කියන්නේ අපේ පහතරට කෝලමඩු ශාන්ති කර්මේන නර්තන විශේෂයක්. හැබැයි අපිට මේ විශේෂ ලක්ෂණයක් තියෙන මේ නාග කන්‍යාගේ උරසේ මූණක් පැලඳින්න තමයි මේ නර්තනයේ යෙදෙන්න ඕන. නමුත් මෙතන නාග කන්‍යාව කියන්නේ මේ නිර්මාණාත්මක නිර්මාණය කරගත්තා වූ නර්තනයක්. අපේ කුඩාපැතිගම සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ අරමුණු සාක්ෂාත් වෙන අවස්ථාවක්. කඩවැද්දුව විදුනන අධ්‍යාපන ආයතනයේ දරුවන් තමයි මේ නර්තනය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මේ අවට ගම්වල අධ්‍යාපනික ආයතන දහම් පාසල් පන්සල් පාසල් වල දරුවන්ගේ එකතුවෙන් මේ මහා පෙරහැරේ නර්තනාංග බොහොමයක් හැඩ වෙලා තියෙනවා අපි දැක්කා. අසංක ඊළඟ අලිපන්තියේ අලියයි අපි වෙතට එන්නේ. නාග කන්‍යාවියන් මැදි කරගනිමින් මේ පොසොන් මහා පෙරහැරේ අලිපන්තියේ 8 වන නියෝජන අපි දකිනවා. හම්බන්තොට කුරුළුවනේ සදලි ඇතෙන්නගේ සම්ප්‍රාප්තිය අපි දකින්නේ. අදිත් ගාල්ලගේ මහතාගේ බාරකාරතින්න අලි පවුලක කුරුළුවනේ ඉන්න අලි පවුලේ තවත් ආදරණීය සමාජිකාවක් තමයි ගමන් කරන්නේ. හේසර දෙනුක ඒ වගේම හිරුණි මේ තමයි සඳලි ගමන් කරනවා. ඉතින් ආදරණීය ඇතින්නක් ගමන් කරනවා අද මේ පොසොන් මහ පෙරහැරේ 8 වන නියෝජනයේ ලෙස. පොසොන් සඳ වගේ හැඩ වෙලා සඳලි මේ මහ පෙරහැරේ ගමන් කරා ඉරුයි අපි දැක්කේ. ඉන් අනතුරු අපිට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අපේ දහම් පාසල් වල දියණියන් බෞද්ධ දජය රැගෙන ශ්‍රීමත් ඕල්කර් ශ්‍රීමතාණන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු ෂඩ්වර්ණයෙන් බබලන බෞද්ධ දජය රැගෙන මේ මහ පෙරහැරට එකතු වන අවස්ථාව අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට උවමනයි. ඉන් අනතුරුව මොණර නර්තනය අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ මොණර නර්තනය අද දවසේ ඉදිරිපත් කරන්නේ ලේනබටුව මයුර රංග කලායතනයේ ශිල්පීන් විසින්.
ඒ සඳහා දායකත්වය ව්‍යාපාරික නිහාල් රණවීර මහත්මයා දරුව බව අපි ඔහුට ගෞරවාදරයෙන් යුතුව සෙත්සුව ප්‍රාර්ථනා කරමින් සිහිපත් කරන්න කැමැතියි. සුරංජිත් මේ අපි ඉස්සරහට එන්නේ කතරගම දේහාම්දුරන්ගේ වාහනය අද මේ මහා පෙරහැරේ නර්තනයක් බවට පත් වෙලා. ඇත්තටම උපුල් මේ මොනර නැටුම කියන්නේ ඉන්දියා ආభాෂයක් සමග බිහිවෙච්ච නර්තනයක්. මොකද කතරගම දෙවියන්ගේ වාහනය තමයි මේ මොනර. නමුත් මේ විදිය නර්තනයේ යෙදුනේ ඉන්දියාවේ ಭಾರತයේ දේවාලශ්‍රිතව. ඒ නිසා අපි මේ මොනර නැටුමට මොනරස් කියන්නේ මයිලා කියලා. ආට්ටම් කියනවා නර්තනයට. එනිසා වාද කළොත් මේ මොනරුන්ට ඉස්සරහින් මේ සෙබඩු පන්තියක් තමයි මට ඉස්සෙල්ලා දැක ගන්න පුළුවන්. සෙබඩ පන්තියක් ඉදිරිපසින් ඉඳගෙන පිටුපසින් මොනරුන් නටන අයුරුයි මේ පෙරහැරේ දැක ගන්න පුළුවන්. ඇත්තටම සත්ව ලෝකයේ අපි දකින අපූර්ව අවස්ථාවක් තමයි මේ ගැහැණු සතා තමයි හැම සත්වයාගේම මේ ලස්සන තියෙන්නේ. නමුත් මොනරගේ ඒකේ වෙනසක් තියෙනවා. මොකද පිරිමි සතා තමයි ඇත්තටම ලස්සන. ඉතින් මේ මොනර නර්තනයේදී අපි හඳුන්වන්නේ මයිලා ආට්ටම් කියලා. මයිලා කියන්නේ මොනර, ආට්ටම් කියන්නේ නර්තනය. ඉතින් මේ මොනර නර්තනයක් මුලින්ම මේ විදිහට දැක ගන්න ලැබුණේ තිස්ස මහරාමේ පෙරහැරේදී තමයි දිලනතරු නර්තන කණ්ඩායමේ ඒ නිර්මාතෘවරයා වන සීටින් ගුරුනාන්සේ තමයි මේ මොනර නැටුම මුලින්ම මේ ආකාරයට නර්තනයක් බිහි කරේ. ඉතින් තිස්ස මහරාම පෙරහැරේ අසංග තමයි මේ මොනර නැටුම මුලින්ම මේ විදිහට ඉදිරිපත් කළා තියෙන්නේ. තරමක වේග රිද්මයට ගයන වාදනයකට වැයෙන වාදනයකට වේගවත් පාද රටා අංග චලන දක්වමින් අලංකාර පිල් විදහා ගනිමින් පිල්වල සමබරතාවය රැකගෙන නර්තනයේ යෙදෙන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. ඒ නිසා මොනර රංචුවක් අද මේ මහා පෙරහැර අපරැක්ක පිවිසුම වීදිය දිගේ එක පෙළට අපූර්වට රංගනයේ යෙදෙන ආකාරය තමයි ඔබට අපට දැක ගන්නට පුළුවන් කමක් තිබෙන්නේ. මොනරියන් නටද්දී සෙවඩ මොනරුවන් නටද්දී අපිට තවත් පණිවිඩයක් තිබෙනවා විශේෂයෙන් සිහිපත් කරන්න. අද මේ මහා පෙරහැරේ දුටු අසංක විශේෂම නර්තනයක් අපිට දැක ගන්නට පුළුවන් කමක් තිබුණා. කඩුවෙල විජේමාන්න අත්රවන් කලායතනයේ ශිල්පීන් විසින් ඉදිරිපත් කරපු ඒ නර්තනය. ඒ සඳහා දායකත්වයේ ලබා දුන්නේ කපුගම පදිංචි මොනරු ටික දකිද්දි සුරංජිත් නමත් අමතක වුණා මට. ඉතින් ඒ නිසා මේ මද වෙලාවක් ඉන්නනවා මම නැවත ඒ මතක් කිරීම සිහිපත් කළ යුතුමයි. ඒ අලංකාර රබන් නර්තනය සඳහා දායකත්වයේ දක්වන්නට යෙදුනේ කපුගම ගෙදර චමින්ද මහත්මයා. අපි ඔබට බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. එවැනි අලංකාර සංස්කෘතික අංගයක් මේ මහා පෙරහැරට එකතු කිරීම ඔබ ලැබූ මහා පින් වැඩෙන පින්කමක් විදියට සලකා පින් දෙන්නට කැමැතියි. සුරංජිත් මොනරු පෙරිය නම් අඩුවක් නැහැ. පාර පිරෙන්න මොනරු ටික විහිදිලා නටනවා. අසංක මේ පෙරහැර වැඩියෙන්ම රසවින්දේ ඔබ අපට වඩා. ඒ නිසා මේ මොනරු සෙබඩු දකිද්දී ඔබට මොකද හිතෙන්නේ? මම හිතන්නේ මේ එළඹෙන්නේ පෙරහැර කාල සීමාව මම දන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය, ඓතිහාසික දෙවිනොට ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ පෙරහැර මංගල්‍ය, සබරගම මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍ය. ඉතින් ඔබ කිව්වාගේ පොසොන් සද කලින් උදා වෙලා අද අපරැක්ක ගම්බරේ මේ පොසොන් මහා පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා. ඉතාමත් මනෝරම්‍ය පෙරහැර මංගල්‍යයක්. ඉතාමත් අපූර්වට පෙරහැර වේදීන සියලු දෙනාගේම දැස් පවිත කරමින් මේ පෙරහැර විල් සංචාරය කරනවා. ඉතින් මම හිතනවා මේ අර්ථන ශිල්පිනියන්ට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. මේ හඬ අපිට ඇහෙන්නේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යයේ. ඉතින් මම හිතනවා මේ රුහුණට අභිමානයක් වුණු මේ පෙරහැර සංස්කෘතියට මම හිතනවා එකතු වුණු
10 වන වතාවට සංවිධානය වුණු මේ පොසොන් පෙරහැර මංගල්‍යය මම හිතනවා මේ වසරේ පෙරහැර මංගල්‍යය අපරැක සේපාලිකාරාමේ පෙරහැර මංගල්‍යය පෙරහැරට ඉතිහාසයට එක්වන පෙරහැර මංගල්‍යයකට පත් වෙයි. අසංක මොනර නැටුම අපි අසලින් නික්මිලා යද්දී නව නිර්මාණ නර්තනයක් අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ නව නිර්මාණ නර්තනයට ඔබට නමක් යෝජනා කරන්න කිව්වොත් මොකක්ද මේ නව නිර්මාණ නර්තනයට දෙන නම? මගේ හිතේ මේ නර්තනයට නමක් තියෙනවා. මේකට අපි රතු කිරිල්ලි නර්තනය කියලා කියමු. නව නිර්මාණ නර්තනයක් ලෙස රතු කිරිල්ලි නර්තනය තමයි අපි මේ දකින්නේ. යටියන සිරි උපතිස්ස දහම් පාසලේ දරුවන් විසින් තමයි මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ. ඉන් අනතුරුව අපට නැවත වතාවක් දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා. මේ මහා පෙරහැරට එකතු වෙන මහා බබා රූප අතරේ තවත් මහා බබා රූප දෙකක් තරමක වේග රිද්මයට වෙහස මහස් වේලා හදා ගන්න කූඩුවක අර මම මුලින් කියපු අසිපත එම මහා බබා රූපේ දැක ගන්න පුළුවන්. අසිපත සහිත මහා බබා රූපක් අපි දකිනවා. මේ ලෝකේ අසංක මැව්වායි කියලා මහා බ්‍රහ්මය මැව්වායි කියලා මතයක් තිබෙනවා. මේ ලෝකේ මහා බ්‍රහ්මයා මහා බබා මැව්වායි කියලා මතයක් තිබෙනවා. ඒ පිළිබඳව පිළිබිඹුවක් ලෙසත් මේ විශ්ව ධාතුව නිර්මාණය කිරීම මහා බබා විසින් නිර්මාණය කරායි කියන එක සංකේතවත් කරන පෙරහැර අංගයක් විදිහට මහා බබා රූපය යම් යම් අවස්ථාවලදී සඳහන් වෙනවා. අපි දකිනවා අපිට සබරගම ඔබ කලින් කෝ වගේ සබරගම මහා සමන් දේවාලේ පෙරහැර මංගල්‍යයේ මේ මහබවා රූපේ අනිවාර්ය අංගයක්. පෙරහැරේ පෙරමුණේ ගමන් කරනවා. වැවුරුකන්ල බුදුරජ මහා විහාරස්ථානයේ පෙරහැර මංගල්‍ය. මේ මගේ දකුණේ අනන්‍යතාවය එකතු කරගනිමින් අද අපරැක මේ පෙරහැර මංගල්‍යයේ පොසොන් පෙරහැර මංගල්‍ය ගමන් කරනවා. අර ඔබ කිව්වා වගේම ලෝකය මැවුවා කියන සංකල්පයත් එක්ක දිගහැරෙන කතා ප්‍රවෘත්තියක් එක තමයි ගමන් කරන්නේ. දැන් අපිට සමන් දේවාලයේ මහබබා රූපයේ මුහුණු දෙකක් තිබෙනවා. ඒකේ යක්ෂ මුහුණක් සහ දේව මුහුණක්. ඒතර මේ මිනිස්සුන්ගේ ස්වරූපයේ විටක යක්ෂයෝ වගේ විටක දෙවියන් වගේ එහෙම පිළිබිඹුවක් කරන බවත් සඳහන්. ඉන් අනතුරුව අපිට දැක ගන්න පුළුවන් කමක් තිබෙනවා සුරංජිත්. දමිළ නර්තනයක් ලෙස විදහා දැක්වෙන තේදලු නර්තනයක්. මේ තේදලු නර්තනය අපට ඉදිරිපත් කරන්නේ අවිස්සාවේල සිරිමාන්න කලායතනයේ ශිල්පීන් රවින්දු ගුරුගේ මහත්මාණන් මේ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. අපි ඔහුටත් ඔහුගේ පවුලේ සියලු දෙනාටත් සෙත්සුව ප්‍රාර්ථනා කිරීමටත් මේ අවස්ථාවක් කරගන්නවා. සුරංජිත්, මේ තේ නැටුම කියන්නේ අපේ ජන ජීවිතයේ තියෙන එක් අවස්ථාවක්. මොකද අපේ තියෙනවා කර්මාන්ත කියලා කොටසක්. මැටි කර්මාන්තය, තේ කර්මාන්තය, වඩු කර්මාන්තය. මෙන්න මේ කර්මාන්ත ආශ්‍රයෙන් නිර්මාණය වෙලා ඒ තේ කර්මාන්තයේදී නියැලෙන කාන්තාවක් කොහොමද ඒ වෘත්තිය යෙදෙන්නේ කියලා නර්තනයේ නිර්මාණය කරලා නිර්මාණය වෙච්ච ගැමි නැටුමක් තමයි මේ තේ නැටුම කියන්නේ. ඇත්තට ඔගොල්ලෝ මේ අපේ තේ කර්මාන්තයේ කරදීදී ඒ තේ දළු කඩන ආකාරය, ඒ තේ දළු කඩාගත් ඒවා කාන්තාවන් රැගෙන යන ආකාරය, ඒ වගේම ඕන් එකිනෙකට සතුරු වෙන අවස්ථාවන් නිර්මාණාත්මකව ගැමි නැටුමක් විදිහට තමයි මේ තේදළු නැටුම නිර්මාණය වෙලා තියෙන්නේ. තේදළු නර්තනය අපේ මම හිතන්නේ අපේ රටට විශාල තේ කර්මාන්තය කියලා කියන්නේ අපේ රටට විදේශ
ආදායම් ගෙනෙන ප්‍රධාන කර්මාන්තයක්ව පැවතිය. ඉතින් විවිධ කාලයන්වලදී ඒවා බිඳ වැටිච්ච අවස්ථා තිබෙනවා. කෙසේ නමුත් අද දවසේ අපේ පෙරහැර අලංකරණය කරන්න තේදළු නර්තනය අපූර්වට ඉදිරිපත් කළ බව අපි සඳහන් කළ යුතුයි. ඉන් අනතුරු අපිට දැක ගන්නට පුළුවන්කමක් තිබෙනවා සිරිමාන්න අවිස්සාවේල්ල සිරිමාන්න කලායතනයේ ශිල්පීන් විසින් ඉදිරිපත් කරන භක්ති කාවාඩි නර්තනය. ඒ සඳහා දායකත්වය ලබා දුන් ධනුෂ්ක ජයසිංහ මහත්මයාටත් ඒ පවුලේ සියලු දෙනාටත් සෙත්සුව ප්‍රාර්ථනා කරන්න අපි මේ අවස්ථාවක් කරගන්නවා. මම හිතන්නේ අපේ පෙරහැර නිමා වෙන්නට ආසන්න නිසා සුරංජිත් ඔබටත් අසංක මල්ලි ඔබටත් ආරාධනා කරනවා පෙරහැරේ අවසානයේ සමගින් එකතු වෙමින් පෙරහැරේ නිමාව සජීවීකරණය කරන්නට. අපි දකිනවා මේ පොසොන් මහා පෙරහැර මඟල්ලේ දැන් අපි මේ අපූර්වත්වයේ මේ පෙරහැර වේදියේ ඉන්න සියලු දෙනාගේම දැස් යොමු වෙලා තිබුණේ මේ පෙරහැරේ තියෙන අපූර්වත්වයට. දැන් අපි දකින්නේ තවමත් ඒ භක්ති කාවාඩි කණ්ඩායම ගමන් කරන අවස්ථාව. මම හිතනවා මේ තමයි පෙරහැරක තියෙන විචිත්‍රත්වය, අපූර්වත්වය. මේ භක්ති කාවාඩි කණ්ඩායම සමග මේ අවස්ථාවේ අපේ උපුල් මහත්තයා මේ පෙරහැරට මහා ශක්තිය අපේ නායක හාමුදුරුවෝ වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් මේ පෙරහැර පිටුපසේදී යෝධ සෙවණැල්ල පෙරහැර නිමාවල් සහිටුහන් වෙනදී අපේ සමීපයට වැඩම කරලා තියෙනවා. ඇත්තටම මේ පෙරහැර ආරම්භයේ පටන් මේ සිතුවිල්ලේ ඉඳන් නායක හාමුදුරුවෝ වහන්සේගේ නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරදැරිව පුරා අවුරුදු 10ක් අඛණ්ඩව මේ මහා පෙරහැර සංවිධානය කරලා අද දවස වන විට මේ පළාතට තිබෙන මහාර්ග පෙරහැරක් බවට මේ පෙරහැර පත් වෙලා ඉවරයි අපේ හාමුදුරනේ. විශේෂයෙන්ම ඔබ වහන්සේ සඳහන් කරා අපරැක්කට අනන්‍යතාවයක් ඒ වගේම අපේ සංස්කෘතියට බොහොම වටින කියන පෙරගමනක් හදන්න මේ මහා පෙරහැර එකතු කර ගැනීම තේමාව බව. ඉතින් ඔබ වහන්සේගේ හඬ මේ පෙරහැරට නැති වුණොත් එය අපි විසින් කරන අඩුවක්. අද දම්සතර රූපවාහිනී නාලිකාවෙන් රටම බලාගෙන ඉන්න වෙලාවේ ඔබ වහන්සේට බොහොම ගෞරව පෙරදැරිව පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා මේ පෙරහැරේ સમાප්තිය සටහන් කරන්නට මත්තෙන් අනුශාසනාව කරන්නට. උපුල් මහත්මයා බොහොම ලස්සන මනරම් පෙරහැරක් අපි ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. අතිගෞරවනීය ගුරුදේව ලොකු හාමුදුරන්ගේ අවවාද අනුශාසනා මත ඉතා විශාල ජනකායක් මේ පෙරහැර නරඹන්නට සහභාගී වෙලා හිටියා. මේ අවස්ථාවක් මේ ඉතා බොහොම කෙටි වෙලාවක් අපිට තියෙන උපුල් මහත්මයා. මම ඉතින් මගේ ගුරුදේව ලොකු හාමුදුරන් වහන්සේගේ 76 වෙනි ජන්මදිනයේ අද දිනයට යෙදিলা තියෙන්නේ. මම උන්වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. මට බිම් මට්ටමේ ඉඳලා ඉතා විශාල පිරිසක් උපුල් මහත්මයා සුරංජිත් මහත්මයා මම බොහොම ගෞරවයෙන් සිහිපත් කරන එතුමා අපේ කොඩිකාර මහත්මයා ඊළඟට ඔබතුමා ඊළඟට දම්සතර රූපවාහිනී නාලිකාව GCS කණ්ඩායම ඊළඟට මට උදව් උපකාර කරපු මගේ ගමේ මට ඒ තරම් උපකාර කරන ඇත්තෝ ඉන්නවා. මිල මුදල් නෙමේ උපුල් මහත්මයා කතා බහෙන් හැසිරීමෙන් මං කියන්නේ සාදු කියලා කවුරු හරි කෙනෙක් මේකට හොඳයි කියලා කියනවා නම් ඒක තමයි අපේ හැකියාව. මම විඳින්නේ උපුල් මහත්මයා සතුටක්. මේක මේ මිනිස්සු මේ ඉන්න හැම කෙනෙක්ම කොච්චරනම් සතුටු වෙන්නේ නැද්ද? මේක සතුට තමයි. මේකෙන් අපේ අරමුණ තියෙන්නේ අපරැක්කර අනන්‍යතාවයක්, මතු පරපුරට සංස්කෘතික දායාදයක්. මං හිතනවා අපි ඒක ගොඩනගලා ඉවරයි කියලා. අපේ මේ 10 වෙනි වතාවට චූටි මල් පෙරහැරකින් මේ අපි පෙරහැර පටන් ගත්තේ. ඉතින් විශාල ජනකායක් ඇවිල්ලා ඉන්නවා. මං හිතනවා අපේ ජීවිතේ මේ හොඳම කාලේ මිනිසුන්ට යහපත කියලා දෙනවා. ලංකාව පුරා මං දේශන කරනවා උපුල් මහත්මයා. මනෝවිද්‍යාව උපදේශනය කරනවා. දැන් සිය දෙවිනසා ගැනීම 40ක් විතර මං නතර කරලා තියෙනවා. ඒ වුණාට ඒවත් එක්ක මේ ජීවිතේ මිනිස්සුන්ට යහපත කියලා දෙන ගමන් මං විශ්වාස කරනවා සංස්කෘතිය ආරක්ෂා කළ යුත්තේ අපි. එහි පෙරගමන් කරුවෝ වීමට ඔබලාටත් අපිටත් හැකියවීම මහා ශක්තියක් වාග්යක් කොට මං සලකනවා. හැම දිනාටම නිදුක් නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මට ඉතා
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරුන් ඊළඟට දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු හැම කෙනෙක්ම මට උපකාර කරන්නට යෙදුණා. මේ වෙලාවේ මට එච්චර සිහියට එන්නේ නැහැ. හැම කෙනාටම නිදුක් නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. 2027 යහපත් ලස්සන විචිත්‍රවත් පෙරහැරක් කරන්න අපි හැම කෙනෙක්ම සූදානම් වෙමු කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඔබ වහන්සේගේ සතුට ඔබ වහන්සේට නිවන් දක්නටම පිනක් බවට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ මේ මහ පෙරහැරේ සජීවීකරණය නිමා කරන්නටයි සූදානම්. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි අපරැක්ක සේපාලිකාරාම විහාරස්ථාන පින්බිමෙන් අද දවසේ සවසේ දුණු ඒ සුබ මොහොතින් නික්මුණු මහ පෙරහැර මේ මොහොතේ වීථි සංචාරය කරලා ඒ මහ විහෙරට ළඟා වෙලා අවසන්. ඉතින් අපි සජීවීකරණය සඳහා අද දවසේ අපරැක්ක පිවිසුම තෝරාගත්තා. අපරැක්ක පිවිසුම සුවිශේෂී ඓතිහාසික වටිනකමක් තියෙන ගම්වරයක නම කියවෙන නමක්. ඉතින් ඒ නිසා ඒ ගම්වරයේ සිට අද දවසේ මේ මහ පෙරහැර සජීවීකරණය කරන්නට අපිත් එක්ක නර්තන විශේෂඥ දැනුමෙන් එකතු වුණා සුරංජිත් රන්නුලුගේ ගුරුතුමා. විශේෂ අලියතුන් පිළිබඳව ඇත්තටම අසංක මල්ලි මට හරි ආඩම්බරයි. ඔබ මොකද නැති වී යන සම්පත් සහ දැනුම පිළිබඳව ඔබ පුස්තකාලයක් බවට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ හාමුදුරන් වහන්සේට চিරාත් කාලයක් නිදුක් නිරෝගීව නායක හාමුදුරන් වහන්සේට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ දම්සතර රූපවාහිනී නාලිකාව ඔස්සේ ගෙන මේ පොසොන් මහා මිහිඳු පෙරහැර නිමා කරන්නට අපි සූදානම් වෙනවා. ඒ වගේම GCS අපේ කණ්ඩායමට විශේෂ නිසුතන්ත වෙනවා. අලංකාර රූපරාමු ඔබ ඉදිරියේ මැව්වාට දම්සතර රූපවාහිනී නාලිකාවෙන් සමුගන්නා මම උපුල් ද සිල්වා අපරැක්ක පිවිසුම ආසන්නයේ සිට ඔබ සැමට තෙරුවන් සරණයි.